හරි. අපි බලමු ළමයි මේ පේපර් එකේ අපිට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. මේක ටිකක් හොඳ පේපර් එකක්. ටිකක් අමාරු පේපර් එකක්. හරිද? ඒ නිසා මම මේ වාර විභාගයට කලින් ඔයාලට මේ පේපර් එකත් තෝරගත්තේ සාකච්ඡා කරන්න. right. ළමයි පළවෙනි ප්‍රශ්නේ අහනවා කුඹුරක ගොයම් කැපීමට මිනිසුන් 6 දිනකට දින 3ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. මෙම වැඩය දින දෙකකදී නිම කර ගැනීමට මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද කියලා අහනවා. පුතේ මිනිස් දින ගාණක්. ඔයාලා දන්නවා මිනිස් දින ගාණක් අපි හදනකොට නේද? ඕනෑම වැඩක මිනිස් දින ගාන හොයන්න පුළුවන් කියලා මම කෙටියෙන් ලියන්නම්. කොහොමද හොයන්නේ? මිනිස්සු ගාන දින ගානෙන් ගුණ කරා නම් අපිට ඕනෑම වැඩක තියෙන මිනිස් දින ගාන හොයන්න පුළුවන්. ඒතර මේකේ ගානේ පළවෙනි වගන්තිය කියනවා කුඹරක ගොයන් කැපීමට මිනිසුන් 6 දෙනෙකුට දින 3ක් ගත වේ කියලා කියනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ වැඩේ මිනිස් දින ගාන 6 වරක් 3 මිනිස් දින 18ක වැඩක් කියලා අපිට ගන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ අහන්නේ මෙම වැඩය, ඒ කියන්නේ මෙම වැඩේ කියලා කියන්නේ මෙන්න මේ මිනිස් දින 18 කියන වැඩේ දින දෙකකදී නිම කර ගැනීමට මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද කියලා අහන්නේ. පුතේ විභාගෙදි දැන් මෙතන නම් මෙම වැඩේම කියලා කියන නිසා ප්‍රශ්නයක් නැහැ. විභාගෙදි කියන්න පුළුවන් මේ වගේ දෙගුණයක වැඩක්. මේ වගේ භාගයක වැඩක්. ඒ වගේ දුන්නොත් එහෙම ටිකක් පරිස්සම් වෙන්න. හරිද? දෙගුණයක වැඩක් කිව්වොත් 18 දෙකෙන් ගුණ කරලා ගන්න. භාගයක වැඩක් කිව්වොත් 18 දෙකෙන් බෙදලා ගන්න. ඒ විදිහට චුට්ටක් ඔයාලා මේ වගේ තැන්වලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මෙතනදී නම් පැහැදිලිවම කියනවා මෙම වැඩේ කියලා කියනවා. ඒ කියන්නේ මේ වැඩේමයි. එහෙනම් දින දෙකකදී නිම කර ගන්න අවශ්‍ය මිනිසුන් ගාන හොයන්න ඔයාලා කරන්න ඕනේ මුළු වැඩේ අපි දන්නවා මිනිස් දින 18යි කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? 18 දෙකෙන් බෙදෙනවා. 18 දෙකෙන් බෙදෙනවා. උදේ 18 දෙකෙන් බෙදුවහම මට එනවා 9යි කියලා එනවා. ඒතකොට ලකුණු හම්බෙන්නේ මෙයාට එක ලකුණක් සහ මෙයාට එක ලකුණක් විදියට අපිට ලකුණු දෙකක් හම්බෙනවා. ලකුණු දෙකක් හම්බෙනවා. එහෙනම් මිනිසුන් 9 දෙනෙක් අවශ්‍යයි. පොඩි දේවල් මිනිස් දින ගණන් වරද්ද ගන්න එපා. right. අපි ඔහොම දෙවෙනි ගානට ගියොත් පුතේ ඔයාලට පේනවද දන්නේ නැහැ දෙවෙනි ගානේ තියෙන්නේ වීජීය භාගයකුත් තියෙනවා සමාන ලකුණුකුත් තියෙනවා. පුතේ කියන්නේ මේක මේ වීජීය භාගය ඇතුළත් සමීකරණයක් තමයි මේ දීලා තියෙන්නේ. මේක සමීකරණයක් විසඳන්න කියලා කියන්නේ. විසඳන්න කියලා කියන්නේ දැන් මේකේ නොදන්න පදේ x නේ. x වල අගය හොයන්න කියලා කියන්නේ. හරි. ඔයාලට මම කියලා දීලා තියෙනවා වීජීය භාගය ඇතුළත් සමීකරණයක් සුළු කරනකොට මේ පැත්තේ භාග දෙකක් තියෙනකොට අපිට මුකුත්ම කරන්න විදියක් නැහැ. අපි මේ පැත්තේ තනි භාගයක් කරගන්න ඕනේ. ඉතින් තනි භාගයක් කරගන්න ඔයාලට භාවිතා වෙන්නේ වීජීය භාග පාඩමේ තියෙන නීතියම තමයි. ඔයාලට මතකයි වීජීය භාග පාඩමේදී කියලා දෙනවා හරයන් අසමාන නම් හරයන් සමාන කරගන්න ඕනේ කියලා. එකතු කරද්දී හෝ අඩු කරද්දී. එහෙනම් ඔයා කරන්නේ මුන් දෙන්නගේ හරයන් සමාන කරනවා. සමාන කරන්න සමහරව 8යි x ට යවන්නත් ඇති. 4 වරක් 2 8යි කියලා. ඊට වඩා ලේසි කෙලින්ම දෙන්නම 4යි x ට යවනවා ලේසි. ඒකට එවන්න මෙයාව දෙකෙන් ගුණ කරන්න ඕනේ. රුඩින් එකක් දෙකෙන් ගුණ කරාම එතනින් එනවා දෙකක්. උදේ මූව ගුණ කරන්න දෙයක් නැහැ ඌ එකමයි. එහා පැත්තේ 8න් එක කියන එක නා ඒ විදිහට වෙන්නේ. පුතේ දැන් හරය සමාන එකතු කරන්න 3 බෙදීම 4යි x සමානයි. sorry right මේ ගන්න හිටියේ. ඒතර මේක අපි 4යි x ට යවුවා. පළවෙනිය දෙකෙන් ගුණ කළා. දෙකෙන් ගුණ කරාම අපිට ආව ළමයි මෙතනින් 2 ධන 1 සමානයි 8න් 1යි කියලා එනවා. හරි. එතකොට අපිට එනවා පුතේ මේ දෙක එකතු කරාම 3 බෙදීම 4යි x සමානයි 8න් 1 කියලා එනවා. හරිනේ. ඔන්න අපි තනි භාගයක් බවට හරවගත්තා. දැන් සමහර ළමයි මෙතනින් ගයි මේ ගන්න නවත්තනවා. එයාලා හිතනවා හරි දැන් භාග දෙක එකතු කරා දැන් වැඩි ඉවරයි එහෙනම් උච්චරයි කියලා. ඔතනින් මේ ගාන නවත්තන්න බෑ. ඔතනින් මේ ගාන නවත්තන්න බෑ. ඔතනින් මේ ගාන නැවතුනොත් මේක වැරදි. හේතුව මේක සමීකරණයක් විසඳන්න ඕනේ. එතකොට ඔයාලට මෙතෙන්ට ආවට එක ලකුණක් හම්බ වෙනවා. හරි. ඉවර නෑ පුතේ. දැන් මේකට හරස් මුන්තේ දාලා ඔයගොල්ලෝ මේක සුළු කරගන්න. ඒ කියන්නේ මේ 8 ඉලක්කම මෙහාට දාලා මේ 4යි x මෙහාට දාලා හරස් මුන්තේ දාන්න ඕනේ. ඔන්න බලන්න දැම්මහම වෙන වැඩේ. මේ පැත්තේනවා 3 වාරයක් 8 එහා පැත්තේනවා ළමයි 1 වාරයක් 4යි x කියලා එනවා. පුතේ ඔන්න x අර පැත්තේ ඉන්නකොට මෙන්ටල් වගේ නා පැත්ත මාරු කරලාම ලියා ගන්න. 4යි x කියලා කියන්නේ 24යි. පුතේ දෙන්නම 4ෙන් බෙදුවාම එනවා x කියලා කියන්නේ 6යි කියලා. උත්තරේ එන්නේ x සමානයි 6. උත්තරේ එන්නේ x සමානයි 6. ඔන්න ඔතෙන්ට ආවට ඔයාලට තව ලකුණක් හම්බ වෙනවා. ලකුණු දෙකයි. ලකුණු දෙකයි. right.
මේ VGA භාග නෙමෙයි ඈ DGA භාග ඇතුළත් සමීකරණ. ඒතකොට VGA භාගත් ඕනේ සමීකරණත් ඕනේ. අවසානට වෙනකම් විසඳන්න ඕනේ. හරිද? නැත්නම් ඔයාලට සම්පූර්ණ ලකුණු විභාගෙදී හම්බ වෙන්නේ නැහැ. හරි. තුන්වෙනි ගාන ලේසි ගානක්. මේ නොතේරෙන දැන් තිබ්බොත් පුතේ chat එකට දාන්න ඔයාලා. තුන්වෙනි ගාන ලේසි ගානක් සමද්විපාද ත්‍රිකෝණයක්. මේ බලන්න සමාන පාද වල ඉදිරියෙන් තියෙන කෝණ සමානයි කියලා අපි දන්නවා. එතකොට මේකට ඉස්සරහින් ඉන්න මේ කෝණේ 55යි නම් මූට ඉස්සරහින් ඉන්න මූ 55 වෙන්න ඕනේ. පුතේ උතන 55 ලකුණු කරනකොට විභාගෙදී එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. ඒක රූප සටහනේම ලකුණු කරන්න. එහෙනම් x හොයන්න අපි කරන්නේ 55යි 55යි එකතු කරනවා. සමීකරණ විදිහට ලියලා හදන්න පුළුවන් ඈ. මම සාමාන්‍ය ක්‍රමයට හදන්නම්. 55යි 55 එකතු කරාම 110යි කියලා එනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180 වන්නේ. එහෙනම් 180න් 110ක් අඩු කරාම උත්තරේ අංශක 70යි කියලා එනවා. උත්තරේ ඉන්නේ අංශක 70යි. මේකට එක ලකුණු දෙකයි. ලකුණු දෙකයි. right. ඒක ලේසි ගානක් ඈ. හරි. ඊගාවට ඔයාලට පුතේ ලඝු ගණකයක් දීලා මේක දර්ශක ආකාරයෙන් ලියන්න කියලා කියනවා. පුතේ මේක දර්ශක ආකාරයෙන් ලියනකොට මේ ඔයාලා මේ ලොකු වැරද්දක් කරන සමහරු දර්ශක ආකාරයෙන් ලියද්දිත් log කියලා දානවා. කියන්නේ ලඝු කියලා ලියනවා. දර්ශක ආකාරයෙන් කියලා කියන්නේ බලයක් ලෙස ලියන්න කියලා කියන්නේ. එතනදී ලඝු ලියන්නේ නැහැ. ඒතර මේ බලන්න sorry මේක තියෙන්නේ දර්ශක ආකාරයෙන් ලියන්න කියන්නේ ලඝු විදියට. ඒතර දර්ශක ආකාරයෙන් තියෙනකොට ලඝු කියලා දාන්නේ නැහැ. ලඝු වලින් ලියනකොට ලඝු ගණකයක් ලෙස ලියනකොට මේකට log කියලා දාලා තමයි ලියන්නේ. එහෙනම් ඔන්න මම ලියනවා පුතේ බලා ගන්න. මෙන්න log බලයේ පාදයමයි මෙයාට එන්නේ. අපිට පේනවා මේ බලයේ පාදය වෙන්නේ 10. එහෙනම් මෙතෙන් එන්නේ 10. ඔගේ වෙනස් වෙන්නේ පුතේ දර්ශක යනවා පුතේ සමාන ලකුණෙන් එහා පැත්තට මෙන්න මෙහෙම යනවා. ඔන්න ඔක වරද්දන්න එපා ඈ. දර්ශකය සමාන ලකුණෙන් එහා පැත්තට පයින්නවා. දැන් මෙතන 10ත් එක්කනේ 1.5 4යි 9 බිංදුව ඉන්නේ. මෙතන එහෙම නෙමෙයි. පාදේ ලියනවා. දර්ශකයෙන් එහා පැත්තේ. ඒතර මෙතෙන්ද ලියන්නේ මේ අදාළ සංඛ්‍යාව 35.4 කියන එක නම තමයි ලියන්නේ. ඒතර log 10 පාදේනකොට මම ඔයාලට කියා දියා තියෙනවා තවත් ක්‍රමයක්. log 10 කියන එක නා අපි දන්නවා කෙටි කරලා ලියන්න පුළුවන් කෙලින්ම. කවුරු හරි මේක LG කියලා කෙටි කරලා ලියලා මෙන්න මෙහෙම ලියලා තිබ්බත් ලකුණු දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඔය දෙකෙන් ඕන උත්තරයක් හරි කිසිම ගැටලුවක් නෑ. 10 පාදය හැම LG කියලා දාන්න පුළුවන්. එතකොට හැබැයි LG කියලා දාලා ආයි 10 ලියන්න එපා ඈ. log දෙම්මුත් 10 ලියන්න. LG කියලා දෙමුත් ආයි 10 ලියන්නේ. හරිද? එතකොට මේකට ලකුණු දෙකක්. මේ කැමති ක්‍රම දෙකෙන් එකක් තියෙනවට ඔයාලට ලකුණු දෙකක් විභාගෙදී හම්බ වෙනවා. right. ඊළඟ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ටිකක් වෙනස් જાති ගානක්. මේකෙදි අහන්නේ අරය 7 cm වන වෘත්තයකින් අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ ඡාප දිග ගන්න. කලබල වෙන්න එපා ඈ. ඒ කියන්නේ මේ වගේ වෘත්තයක් තියෙනවා. හරිද? මේ වගේ වෘත්තයක් තියෙනවලු. ඒකෙන් අංශක 90ක කොටසක් කපලා අයින් කරනවලු. කපලා අයින් කරාම මෙන්න මේ ඉතුරු වෙන කොටස තියෙනවනේ. මේ ටිකේ ඡාප දිග තමයි. හරිද? එතකොට දැන් අපි දන්නවා ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රය අපි දන්නවනේ. මොකක්ද සූත්‍රය? θ බෙදීම 360යි 2π. ඕකනේ සූත්‍රය. දැන් අපේ ළමයි කලබලයට මෙතන θ බෙදීම 360 වෙනකොට අංශක 90. ඒ කියන්නේ 4න් 1 කියලා දාන්න. 4න් 1 කියලා දාන්න. දැම්මහම මේක 4න් 1 කියලා දැම්මහම ළමයි වෙන්නේ ඔයාලට ගානේදී 90 නෙමෙයි හොයන්න කියලා කියන්නේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. 90 නෙමෙයි හොයන්න කියන්නේ. 90 කැපුවාම ඉතිරි වෙන ටික තමයි ඔයාලට හොයන්න කියලා කියන්නේ. මොකද්ද? 90 කැපුවාම ඉතුරු වෙන ටික. එතකොට පුතේ 90 කියන්නේ 4න් 1 කියන එක තමයි. ඒතකොට ඉතුරු ටික වෙන්නේ ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. 90ට එන්නේ 4න් 1යි නම් ඉතුරු ටික වෙන්නේ 4න් 3යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙතෙන්ට එන්නේ 4න් 3. මෙතෙන්ට එන්නේ 4න් 3. හරිද? එතකොට 2 වලට එනවා 2, 5 වලට එනවා 7න් 22, R වලට එනවා පුතේ 7. R වලට එනවා 7. මෙයාට මෙයා කැපෙනවා, මෙයාට මෙයා කැපෙනවා සහ මෙයාට මෙයා කැපෙනවා. පුතේ මේ ටික කැපිලා ගියාම ඔයාලට එනවා උත්තරය අන්තිමට 11 වරක් 3 33යි සෙන්ටිමීටර කියලා. ඔක මම දැක්ක සමහරු මෙහෙමත් හදලා තිබ්බා. ඒගොල්ලෝ 90 හොයලා 11යි කියලා ඒ වගේ කොටස් තුනක් කියලා 33ක 11 3ෙන් ගුණ කරලා 33 ගත්ත අයත් හිටියේ. ඒකත් හරි.
නැත්නම් මේ ක්‍රමයට කෙලින්ම හොයන්න පුළුවන්. මේ ක්‍රමයට කෙලින්ම හොයන්න පුළුවන්. හරි. හරි. රයිට්. පුතේ දැන් විභාග මෙහෙම අහන්නත් පුළුවන්. විභාගේ අහන්න පුළුවන් මෙන්න මෙහෙම වෘත්තයක් දීලා අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා හරි මේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 60යි කියලා අපි ගමුකෝ. ඒක කපලා අයින් කරාම ඉතුරු වෙන්නේ මෙන්න මේ චාප දිග හොයන්න කියලා අහන්න පුළුවන්. බය වෙන්න එපා. හරිද? උතන මේ කේස් එක තියෙන්නේ තීටා බෙදීම 360 ලියාගන්න එකනේ ඔයාලට කේස් එක තියෙන්නේ. දැන් බලන්නකෝ අංශක 60 ආවම මතකද? අංශක 60 આવුත් අපි තීටා බෙදීම 360 දාන්නේ 6 එක කියලා දාන්නේ. එතකොට 60 ඇර ඉතුරු ටික කිව්වහම ඔයාලා ගන්න ඕනේ 60ට 6න් 1යි නම් ඉතුරු ටිකට වෙන්නේ කීයද? 6න් 5යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ ඉතිරි ටික දුන්නාම බය වෙන්න එපා. දැන් අංශක 120ක් කියන්නේ 3න් එකක්. 120 කපලා ඉතුරු වෙන ටිකේ චාපදිග හොයන්න කිව්වොත් ඔයාලා තීට බෙදීම 360 වෙනකොට ගන්න ඕනේ 120 කියන්නේ 3න් 1යිනේ. එතකොට ගන්න ඉතිරි ටිකට ගන්න ඕනේ 3න් 2යි කියලා ගන්න ඕනේ. හරිද? ඒ නිසා එහෙම ඉතිරි ටික දුන්නයි කියලා බය වෙන්න එපා. බය නැතුව මේක හදන්න. හැබැයි මම ඔගේ සමහර පේපර්ස් වගේ බලනකොට මම දැක්කා ගොඩක් අය උත්තරේට 11 කියලා දාලා තිබ්බා. හරිද? ඉතින් ඒගොල්ලෝ පරිස්සම විභාගේ. පොඩි තැන් ඔයාලා වරද්ද ගන්න තැන් ඈ. හරි. ඊට 6 වෙනි ගානේ මේ ත්‍රිකෝණයේ AB පාදය සහ AC පාදය සමානයි කියලා මම එකක් ලකුණු කරගන්න. හරිද? පුතේ ඔක ලකුණු කරපුවා මේකට උත්තරේ මේකට ඇත්තට මේක ලකුණු කරන්න ඕනෙත් නෑ ළමයි මේකට උත්තරේ හොයන්න. හරිද? ඔක අවශ්‍යත් නෑ. මොකද ඒගොල්ලෝ අහන්නේ BAX මෙන්න මෙයානේ අහන්නේ. දැන් අපි දන්නවා මෙයා 90යි නම් මෙයා 90යි නේද? මෙයා 50යිනේ. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු දාලා අපිට කෙලින්ම අගේ හොයන්න පුළුවන් 180න් අර 90යි 50යි 140 අඩු කරාම අංශක 40යි කියලා. අංශක 40යි කියලා එනවා. එතකොට ඒකට උත්තරේ එන්නේ පුතේ අංශක 40. ඒකට උත්තරේ එන්නේ අංශක 40. right බලන්න ඒක හරිද කියලා. ඒකට උත්තරේ එන්නේ අංශක 40. right මේ ගන්නේ මෙතන 90යි. එතකොට මෙතන වෙන්නේ 180න් 140ක් අඩු වුණාම අංශක 40යි කියලා එනවා. right ඊට 7 වෙනි ගාන මේවා ලේසි ගණන් මේවා ලේසි ගණන් නේද? ශිෂ්‍යත්ව ගණන් ඒවා. right ඊගාට 7 වෙනි ගාන මිනිත්තුවට ලීටර් 50ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ලීටර් 500ක ධාරිතාවක් ඇති ටැංකියකින් හරි අඩක් පිරවීමට පුතේ වැදගත් වචනයක් තියෙනවා මේ මොකක්ද වචනේ? හරි අඩක්. හරි අඩක් ජලය පිරවීමට ගත වෙන කාලය සොයන්න කියලා කියනවා. හරි පුතේ ශීඝ්‍රතාවය නෙමෙයි තියෙන්නේ. ජලය ගලා යාමේ ශීඝ්‍රතාවයට තියෙන සූත්‍රයක්. හරිද? ওই සූත්‍රය මතක දැන් වේගයටත් තියෙනවනේ සූත්‍රයක් පුතේ. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. ඒ වගේමයි ජලය ගලා යන ශීඝ්‍රතාවයට තියෙන සූත්‍රයක්. ඒ තමයි ජල පරිමාව බෙදීම කාලය. මොනෝ සූත්‍රයක් තියෙනවා. හරිද? ඔක මතක තියාගන්න. ඕක આવුත් ওই සූත්‍ර ලියාගෙන ඔයාලට හදන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ. ඔන්න බලන්න ඈ. ශීඝ්‍රතාවය කියනවා මිනිත්තුවට ලීටර් 50 කියලා. පුතේ පොඩක් ඒකකත් එක්ක ලියාගන්න. මොකද මේ තියෙන ඒකක වලින් තමයි එහා පැත්තේ ඒකක තීරණය වෙන්නේ. දැන් මේ බලන්න මේ මිනිත්තුවට ලීටර් 50. එහෙනම් මෙතන ලීටර් නම් ජල පරිමාව අනිවාර්යයෙන්ම එන්න ඕනේ ලීටර් වලින්. දැන් අපිට බලා ගන්න ලේසියි. හරිනේ. මේ පරිමාව දීලා තියෙනවා මේ ලීටර් 500යි කියලා කියනවා. ලීටර් වලින් දීලා තියෙනවා. හැබැයි ලීටර් 500ම නෙමෙයි කියන්නේ. ඒකෙන් හරි අඩක්. ඒ කියන්නේ ලීටර් කොච්චරයිද කියන්නේ? ජල පරිමාව කියන්නේ ලීටර් 250ක් ගැන කියන්නේ. ඒතකොට ඒගොල්ලෝ අහන්නේ ගතවන කාලය. T තමයි හොයන්නේ කියන්නේ. පුතේ හරස් මුන්තේ දැම්මනම් හරි මේ T ව මෙතෙන්ට අරගෙන 50 මෙතෙන්ට ගත්තා නම් හරි. එතකොට මට එනවා T කියලා කියන්නේ පුතේ 250 බෙදීම 50යි කියලා එනවා. පුතේ මේක බෙදන්න. ඔය 250 බෙදීම 50 කියන පියවර තියෙනකොට එක ලකුණක් හම්බ වෙනවා. මෙච්චර ලියන්නේ නැතුව කෙලින්ම 250 බෙදීම 50 කියලා කවුරු හරි ලියා තිබ්බත් ඒ ලකුණ හම්බ වෙනවා. ප්‍රශ්නයක් නෑ. මම මේ එන ක්‍රමේ ගාන හදන විදිහත් එක්කනේ කිව්වේ. ඒතර මේක බෙදන්න. බෙදලා හරියට ඒකට දාන්න. බෙදුවාම ඉන්නේ 5යි. මොනවා 5යිද? හොඳට බලන්න කාලේ තිබෙ මිනිත්තු වලින් නේද? දැක්කද මම මෙතන ඒකක ලියාගත්තේ ඇයි කියලා? අපිට ඕන වෙන හින්දා. එහෙනම් ඒක කියන්නේ මිනිත්තු 5යි කියලා එනවා. ඒක කියන්නේ මොනවද? මිනිත්තු 5යි කියලා එනවා. ඒකට ඔයාලට තව ලකුණක් හම්බ වෙනවා. ඒකට තව ලකුණක් හම්බ වෙනවා. right ශීඝ්‍රතාවය ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. right 8 වෙනි ගාන ගොඩ දිනෙක වරද්දලා තිබ්බ ගානක්. මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය හොයන්න කියලා කියනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් y සමානයි mx ධන c ආකාරයේ රේඛාවක පුතේ
අපි x ඉස්සරහින් තියෙන ඉලක්කම තමයි m කියලා ගන්න. අනිත් ඉලක්කම තමයි c කියලා ගන්න. දැන් ඕක අපේ ළමයිට පොඩ්ඩක් මතකයි ඈ x ඉස්සරහින් ඉන්නේ m අනුක්‍රමණය අනිත් එක්කෙනා c වගේ පොඩි මතකයක් තියෙනවනේ. අපේ ළමයි බැලුවා right x ඉස්සරහින් තියෙනවා 6. එහෙනම් m වෙන්නේ 6යි. අනිත් ඉලක්කම ඍණ 3. එහෙනම් c වෙන්නේ ඍණ 3යි කියලා දාපු අයත් හිටියා. හරිද? ඒකේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද අවුල? අවුල තමයි ළමයි ඔයාලට මේ විදිහට ලස්සන්ට x ඉස්සරහින් m ගන්න පුළුවන්. අනිත් එක c කියලා ගන්න පුළුවන්. කොහොම තිබ්බොත් විතරද y සමානයි කියලා තිබ්බොත් විතරයි. ගොඩක් අයට ඕක මතක නැහැ. ඒක මතක තියාගන්න නැහැ. ඔයාලා මතක තියාගන්නේ right x ඉස්සරහින් ඉන්නේ හැම වෙලාවෙම m. අනිත් එක c විතරයි. එහෙම බෑ. y සමානයි කියලා තියෙන්න ඕනේ සමීකරණය. ඔන්න ඔතන පොඩි අවුලක් අපිට එනවා. අපිට දීලා තියෙන සමීකරණේ තියෙන්නේ y සමානයි කියලා නෙමෙයි පුතේ. අපිට දීලා තියෙන්නේ 2y සමානයි 6x ඍණ 3 කියලා. එහෙනම් ඔයා මොන සුළු කිරීම කරන්නත් කලින් y තනි කරගන්න මේ හැම පදයක්ම දෙකෙන් බෙදන්න ඕනේ. පුතේ දෙකෙන් බෙදුවාම එනවා මෙයාට මෙයා කැපිලා ගියාම y 6x දෙකෙන් බෙදුවාම 3x කියලා එනවා. මූ බෙදෙන්නේ නැහැ. මූ ඔහොම තියන්න පුළුවන් දශම කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අන්න දැන් y සමානයි කියලා ආව නේද? දැන් හරි නේද වැඩි? දැන් අර ආකාරයට දිනව නේද? දැන් ඉස්සලා වගේ කියන්න පුළුවන්. ඒතර ඔක වරද්දගත්ත කට්ටිය පැත්තකින් ලියා ගන්න හැම වෙලාවෙම සමීකරණයේ දිහා බලාගෙන m හා c සොයනවා නම් මේ ආකාරයට තියෙන්න ඕනේ. y සමානයි mx තන 100යි. එහෙනම් y තනි වෙලා තියෙනවනේ. එහෙම හරි මතක තියාගන්න. y තනි වෙලා තියෙනවා. ඒතර y තනි වෙලා නැත්නම් y තනි කරගන්න ඕනේ. මේක ලේක. දැන් මට ලියන්න පුළුවන් මුලින්ම අනේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේකනේ. ලකුණත් එක දාන්න c කියලා කියන්නේ ඍණ 3 බෙදීම 2යි m අනුක්‍රමණය ඒ කියන්නේ x ඉස්සරහින් තියෙන ඉලක්කම උදේ 3යි කියලා එනවා. ඕක තමයි උත්තර දෙක වෙන්නේ. එක ගානේ ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. right. දැන් අපි යනවා හරි නේද මේක ලියාගත්ත නේද? right. දැන් අපි යනවා පුතේ මේකේ 9 වෙනි ගානට යනවා. 9 වෙනි ගානට යනවා. right. 9 වෙනි ගාන. අන්න VG භාග ගණන්. ඔයාලට මතකද මේ වගේම ගණන් කලින් හම්බුණා ඒක සමීකරණයක්. සමාන ලකුණක් තිබ්බනේ. එතකොට ඒක සමීකරණය. මේක VG භාග ගණන් මේකේ සමාන ලකුණු නැහැ. දැක්කද වෙනස? ඒතකොට ওই දෙක පටලව ගන්න එපා. මේකෙදි අර වගේම තමයි හරය සමාන කරලා තනි භාගයක් කරා මේක එතනින් ඉවරයි. සමීකරණය එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒකයි තියෙන වෙනස. දැන් මේකෙත් ඔයාලට පේනවා මුන් දෙන්නගේ හරය සමාන කරන්න 6x යවන්න පුළුවන්. 12x යවපැත් ඉන්නවත් දන්නේ. 12x යවපැහේ හිටියොත් හැබැයි අන්තිම උත්තරේ සරල කරලා දාන්නත් ඕනේ ඈ. 6x යවුණා පළවෙනියා ගුණ කරන්න දෙයක් නෑ 5යි. මෙයාව 3ෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් එයාව 3ෙන් ගුණ කරාම එනවා ඍණ 3යි කියලා එනවා. ඔන්න හරය සමාන කරගත්තා. ඒකට එක ලකුණයි. පුතේ අඩු කරනවා. අඩු කරාම එනවා 2 බෙදීම 6x කියලා. පුතේ ඇත්තටම මම මේකට එක ලකුණක් දුන්නා. හැබැයි පුතේ මේ උත්තරේ තව සරල වෙනවා. දැන් මම ඊගාදාසෙම සරල කරලා නැත්නම් ලකුණ දෙන්නේ නැහැ. එක ලකුණක් අඩු කරනවා. හරිද? සරල වෙනවා මේක තව. කොහොමද සරල වෙන්නේ? බලන්න දෙන්නම දෙකෙන් බෙදලා එක බෙදීම 3x කියලා නේද? අන්න ඒ වගේ සරල වෙන තැන්වලදී ඔයාලා සරල කරලත් උත්තරේ ලියන්න උරු වෙන්න. ඕක උතනින් ඉවරයි. මොකද ඕක සමීකරණයක් නෙමෙයි. ඕක VG භාග ගානක් විතරයි. ඒක නිසා ඕක උතනින් ඉවරයි. ආයෙ උතනින් එහාට සුළු කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? right. 10 වෙනි ගාන ABCD සමාන්තරාශ්‍රයේ DB පාදයේ 10යි කියන පුතේ ඒක රූපේ නැහැ. හරිද? ඒගොල්ලෝ අහන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. පුතේ මෙතන මට මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය නම් හොයන්න බෑ. ඔයාලට පේනවද දන්නේ මට හැබැයි මේ කියන දත්ත භාවිතා කරලා මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න පුළුවන්. ඔයාලට පේනවද ඒක ආධාරකයේ ලම්බුසයි කියන දෙකම අපි දන්නවා කියලා මේ. දැක්කද? එතකොට අපිට ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න පුළුවන් පුතේ කොහොමද ඉන්නේ? භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. කොහොමයි එන්නේ? හරිද? එතකොට මට ඔය සූත්‍ර දැම්මොත් භාගයේ හැමමයි ආධාරකයේ 10යි ලම්බ උස 11යි මෙයාට මෙයා කැපිලා ගියාම 11 වරක් 55යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මුදේ මම ඔය ත්‍රිකෝණේ වර්ගඵලය. දැන් ඔයාලා බලයි සර් ත්‍රිකෝණේ වර්ගඵලය වෙලා මොන කෙහෙල් මලක් කරන්නද අහන්නේ සමාන්තරාශ්‍රී වර්ගඵලෙනේ කියලා. ඉතින් ළමයි ඔයාලට මතකද සමාන්තරාශ්‍රී ලක්ෂණ වල කියලා දෙනවා. සමාන්තරාශ්‍රයක විකර්ණේ වර්ගඵලය හරියටම දෙකට බෙදෙනවා කියන්නේ. මේ විකර්ණයක් නේද? එතකොට මූගේ වර්ගඵලය 55යි නම් මේ පැත්තත් 55ක් වෙන්න ඕනේ නේද? එහෙනම් මේ අන්න මේ ක්‍රමයෙන් මට 55 වරක් 2
110යි වර්ග සෙන්ටිමීටර කියලා හොයාගන්න පුළුවන්. එතන මේකේ 55 වට එක ලකුණකුත් 110 හොයලා තියෙනවට ලකුණු පුත් විදියට ඔයාලට ලකුණු දෙකක් දීලා තියෙනවා. කියන්නේ 55න් නැවතුණා නම් එක ලකුණයි 110 වෙනකම්ම ගිහින් තියෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔය ගානක් ගොඩක් අය හදලා තිබ්බේ නැහැ. එයාලා ත්‍රිකෝණයක ඒ කියන්නේ මේ 10ෙම ලියා ගන්න. දැන් රූපේ නැහැනේ 10. 10 ලියාගත්තාම ඔයාලට පේනවා ත්‍රිකෝණයේ මිනුම් ටික දීලා තියෙනවනේ කියලා. එතකොට ඔයාලට මේක පොඩ්ඩක් එහාට හදාගෙන යන්න පුළුවන් පොඩක් ඔයාලට පැහැදිලියි. රයිට්. ඊගාවට ගැටලු තියෙනව දාන්න මොන හරි ඈ. අන් ටිකක් වේගෙන් යනවා. හරිද? පළවෙනි කොටසක් නිසා පැය දෙකක්නේ. ටිකක් වෙලා යන නිසා රයිට් ගැටලු තියෙන දැන් දාන්න. ඊට 11 වෙනි ගාන සාධක හොයන්න කියලා කියනවා. පුතේ සාධක හොයද්දී සාධක හොයන ක්‍රම හතරක් තියෙනවා පුතේ. දැන් මේ සාධක තාම හරි අවුල් අපේ දරුවන්ට. හරිද? සාධක හරිම අවුල්. මේ බලන්නකෝ. පළවෙනි සාධක ක්‍රමය තමයි පුතේ පොදු සාධක. මේ බලන්න ක්‍රම හතරයි තියෙන්නේ. ඔයාලා විභාගයේ සාධක ගානක් දුන්නාම බලන්න ඔය හතරෙන් එකක් වෙන්න එපා. පළවෙනි එක තමයි පොදු සාධක. පොදු සාධක කියලා කියන්නේ මෙතන පද දෙකක් තියෙනවා. ඔයාලා බලන්න දෙන්නටම පොදු. දෙන්න ගාම තියෙන ඉංග්‍රීසි අකුරක් හෝ ඉලක්කමක් තියෙනවද කියලා බලන්න ඔච්චරයි. ඔය පළවෙනි ක්‍රමය. දැන් හොඳට බලන්න මේ දෙන්නට පොදු ඉංග්‍රීසි අකුරක් හෝ ඉලක්කමක් තියෙනවද කියලා. අන්න එතකොට ඔයගොල්ලෝ දකින්නවා මේ දෙන්නට පොදු ඉලක්කමක් තියෙනවා කියලා. ඒ කියන්නේ දෙන්නම බෙදෙන ඉලක්කමක් තියෙනවා. කීයද? 18යි x වර්ගය ඍණ 8 කියලා දෙන්නම බෙදෙන ඉලක්කම තමයි පුතේ 2. මේ දෙන්නම දෙකෙන් බෙදෙනවනේ. මම ගත්තා දෙකේ ඉලක්කම එළියට. අරගෙන ඉතුරු ටික හොයන්න මම මෙයාගේ හැම පදයක්ම දෙකෙන් බෙදනවා. පුතේ දෙකෙන් බෙදුවාම එනවා 18 දෙකෙන් බෙදුවාම 9යි x වර්ගය 8 දෙකෙන් බෙදුවාම 4යි කියලා එනවා. ඔන්න උතෙන් දෙන්නකම් ආවා. හරිද? දැන් කලබල වෙන්න එපා. එකපාරට මොකද තේරෙනවා වැඩේ ඉවරනේ කියලා. ගොඩක් ගණන් එකපාරක් සාධක හෙව්වහම ඉවරයි තමයි. හැබැයි සාධක හෙව්වයන් පස්සෙත් වරහන් ඇතුලේ වර්ග වෙනවා. මේ වාට පේනවද මේ? වරහන් ඇතුලේ වර්ග වෙනවා නම් පරිස්සමින් මේක තව සාධක වෙන්න පුළුවන්. පුතේ බලමු අනිත් සාධක ක්‍රම වලට මේක හරියයිද කියලා. මං කෝ එකක් තමයි පොදු සාධක. දැන් මුන් දෙන්නේ දැන් පොදු සාධක නෑනේ කලින් ගත්තනේ. අනිත් එක්කෙනා තමයි පද හතරකින් යුත් ප්‍රකාශනයක සාධක ඉවත් කිරීම. පද හතරකුත් නෑ. අනිත් එකා තමයි ත්‍රිපද වර්ග ප්‍රකාශන තුන්වෙනියා. පොදු සාධක පද හතරකින් යුත් ප්‍රකාශනයක සාධක ඉවත් කිරීම තුන්වෙනියා ත්‍රිපද වර්ගද. ත්‍රිපද කියන්නේ පද තුනක් තියෙන්න බෑ. මූට පද තුනක් නෑ ඒක හරියන්නේ නෑ. අන්තිම එක්කෙනා වර්ග දෙකක අන්තරය. හොඳට බලන්න මේක හැම පදයක්ම වරහන් ඇතුළේ තියෙන එකගේ වර්ග කරන්න පුළුවන්ද කියලා. පුළුවන් නේද? ඔන්න මම පැත්තක වර්ග කරලා වෙනවා නේ. ඔන්න බලන්න 9යි x වර්ගය ඍණ 4 කියන එක නමට වර්ග කරන්න පුළුවන් පුතේ. කොහොමද? 3 වර්ගය x වර්ගය ඍණ 2 වර්ගය කියලා. හරි නේද? එහෙනම් මතකද වර්ග දෙකක අන්තරේ සාධක ලියන්නේ නැටි? දෙකේ ඉලක්කම එහෙමමයි. පුතේ වර්ගේ නෑ කියලා හිතාගෙන එකක් ලියනවා 3x ඍණ 2. පුතේ ඒකටම ධන ලකුණු දාලා තව එකක් ලියනවා 3x ධන 2. ඔන්න පුතේ අන්තිමටම සාධක වෙන් කරාම උත්තරේ. ළමයි අන්තිම අවුරුදු 3-4 මෝඩල් පේපර් එක අහලා තියෙන ඔය වගේම. කියන්නේ එකම ගාන ඇතුලේ සාධක ක්‍රම දෙකක් විතර නේව තමයි අහලා තියෙන්නේ. පරිස්සමින් ආවොත් හදාගන්න මේ උත්තරේට ආවට එක ලකුණුකුත් මේ උත්තරේට ආවට එක ලකුණුකුත් ඉදිරියට ලකුණු දෙකක් දීලා දෙනවා. කියන්නේ මෙතනින් නැවතුවා නම් එකයි සම්පූර්ණ උත්තරේට ගියා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. රයිට්. සාධක හොයන ක්‍රම හතරයි ඈ. ඔය ක්‍රම හතරෙන් එකක් තමයි බහට දෙන්නේ. දැන් ඔය ක්‍රම හතරෙනුත් ත්‍රිපද වර්ගජ ඔයාලට දැක්ක ගමන් පේනවා. පද හතරක් තියෙන එකකුත් ඔයාලට දැක්කම පද හතරක් තියෙන දෙපේ පේනවා. ඔයාලට පැටලෙන්නේ ඔය පොදු සාධකයි වර්ග දෙකක අන්තරය තමයි. ඕක හරියට හොයාගත්තොත් වැඩේ ගොඩ ඈ. රයිට්. 12. පුතේ රුවිනි රුපියල් 10000ක මුද්‍රක් 105ක හොඳට බලන්න සුළු පොලියක් ඈ. අපි දන්නවා දැන් වැල් පොලියක් අපිට තියෙනවනේ. නේද? ඒ නිසා විභාගෙදි බලන්න මූ මේ කියන්නේ සුළු පොලියද වැල් පොලියද කියලා. මේ ගානත් ගොඩක් අය වරද්දා ගන්න තිබ්බ ප්‍රශ්නේ කියවර නැතුව ප්‍රශ්නේ අහන්නේ වසර දෙකක් අවසානයේදී ණය නිදහස් වීමට ගෙවන මුදල කීයද කියලා අහනවා. හරි. ඔයාලට සුළු පොලිය ගණන් හදන ක්‍රමයක් මම කියලා දෙලා තියෙනවනේ. පොලිය මුදල හොයන්න මම පොඩි සූත්‍රයක් කියලා දෙලා තියෙනවා. මොකද්ද සූත්‍රය? IRT බෙදීම 100 මම කියලා දෙනවා විභාගෙදි ඔක ලියන්න එපා කියලා. මොකද විභාගෙදි කියන්නේ සූත්‍ර භාවිතා නුක්‍රමයව හදන්න කියලා. ඒ සූත්‍ර ලියන්න එපා මම මේ ඔයාලට සාකච්ඡා කරන පේපර් එකකින් ලිව්වේ. මතකෙන් ආදේශ කරන්න. I කියන්නේ ණය මුදල 10000යි. R කියන්නේ පොලිය ප්‍රතිශතය 5යි. T කාලය වර්ෂ 2යි.
බෙදීම 100 කියලා එනවා. පුතේ මේක සුළු කරාම අපිට එනවා පුතේ මුළු පොලිය රුපියල් 1000යි කියලා එනවා. අනේ අවුල තමයි අපේ ගොඩක් ළමයි 1000 හොයලා වැඩේ නතර කළා. මොකද 1000 හොයලා වැඩේ නතර කළා. පුතේ 1000 හොයලා වැඩේ නතර කරන්න බෑ. ඇයි 1000 හොයලා වැඩේ නතර කරන්න බැරි? ඒගොල්ලෝ අහන්නේ ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල අහන්නේ. මොකද ඒගොල්ලෝ අහන්නේ ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල අහන්නේ. එතකොට අපිට පොලියාවනි මම අර කියපු සූත්‍රයට ආදේශ කරාම නේද? 10000යි මම ආයෙ හදන්නම්. මේක පොඩ්ඩක් PDF කෑෂ් වෙන කේස් එකක් තියෙනවා. හරිද? කොහොමනේ අපි දැන් ලිව්වේ? ඕකෙන් ආවන රුපියල් 1000යි කියලා. ඒ කියන්නේ පොලියනේ 1000. එහෙනම් පුතේ ණයෙන් නිදහස් වෙන්න 1000ක් ගෙවලා හරියන්නේ නැහැ. ඔයාලා දන්නවා ණයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ගත්ත ණයයි පොලියයි දෙකම ගෙවන්න ඕනේ. දැන් මං ගත්ත ණය කීයද? 10000යි. පොලිය කීයද? 1000යි. ඔය දෙකම ගෙවනවා කියලා කියන්නේ පුතේ මම රුපියල් 11000ක් ගෙවුවාම තමයි ණයෙන් නිදහස් වෙන්නේ. එහෙනම් රුපියල් 11000 කියන උත්තරේ තමයි පුතේ ලකුණු දෙකම හම්බෙන්නේ. ගොඩක් ළමයි කලබලෙට 1000න් නවත්තලා. 1000න් නවත්තලා. ඒ වගේ වැඩ කරන්න එපා. හරිද? ඔය එක ලකුණු දෙක අන්තිමට වටින වෙලාවල් තියෙනවනේ. සා විභාගෙදී කලබල නැතුව ප්‍රශ්නේ හොඳට කියවන්න. කලබල නැතුව ප්‍රශ්නේ හොඳට කියවන්න. හරි. මෙන්න ඊගාව ගන්න. මම නිකන් දැක්කහම නිකන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පේනවා නිකන්. බලන්න නිකන් මධ්‍ය ලක්ෂ්‍යයක් තියෙනවා සමාන්තර රේඛාවක් තියෙනවා නේද? ඇත්තට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය නෙවෙයි ඒකේ විලෝමය එනවා. හරි. අපි බලමුකෝ. ABC ත්‍රිකෝණේ AC පාදය සමානයිලු AB පාදය BC පාදයට සමානලා. පුතේ AB දිගයි BC දිගයි සමානයි. නේද? කියන්නේ ඒ දිගම තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒක 10ක් වෙනවා. 10 කියන්නේ මට ගන්න පුළුවන් මෙයා 5යි 5යි කියලා. හරිද? එතකොට අහන්නේ BXY ත්‍රිකෝණයේ පරිමිතිය. මෙන්න මුගේ පරිමිතිය අහන්නේ. අනේ ළමයි ඉතින් මේ බලන්නකෝ. ඔයාලට මේකේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය පේනවද දන්නේ? මොකද විලෝමය මේ? ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනයේ වේග ලොකු ඉගෙනගෙන තියෙනව නේද? කියන්නේ එක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳන් තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳාම එයාගෙන් මේ පාදය හරියටම දෙකකට බෙදෙනවා. එහෙනම් පුතේ ගාණ කිව්වා නේද මේ දිගයි සමානයි කියලා. එහෙනම් සමානව දෙකට බෙදෙනවා නම් අර වගේම කොටස් දෙකක් මේ පැත්ත කැපෙන්න ඕනේ. මට ඔහොම දාගන්න පුළුවන්. හයි මේ AB පාදයේ BC පාදයට සමානයි කියලා කිව්වනේ. එහෙනම් මූ 5යි නම් මට මේ දෙන්නත් 5යි 5යි කියලා දාන්න පුළුවන්. ඊට පුතේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිතා කරලා අපි ඉගෙනගෙන තියෙනවා මෙයා 16යි නම් මෙයා ඒකෙන් හරි අඩක් කියලා. කියන්නේ 8ක් කියලා. නම් මූ 8යි කියලා දාන්න පුළුවන්. එහෙනම් පුතේ ත්‍රිකෝණයේ පරිමිතිය එනවා 5යි 5යි 8යි එකතු කරාම උත්තරේ 18යි සෙන්ටිමීටර කියලා. උත්තරේ එන්නේ සෙන්ටිමීටර 18යි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිතා කරලා තමයි අපිට ඒ ගාන හදන්න තිබ්බේ. හරි. හරි නේද? ඕන ප්‍රශ්නයක් දාන්න chat එකට දාන්න කිසිම ගැටලුවක් නැහැ. හරි 14 ලේසි ගානක් අනේ වරද්දගෙන චතුර්ථක හොයන්න. අපි චතුර්ථක හේවා මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රවත් වාට මතක ඇති ඉන්න තැන හොයලා එහෙම. පළමු චතුර්ථකයේ හොයන්න 4ෙන් බෙදලා ඉන්න තැන හොයාගෙන. දෙවන චතුර්ථකයේ හොයන්න 2ෙන් බෙදලා ඉන්න තැන හොයාගෙන. මතකයිද? ඒ වගේ චතුර්ථක හොයන්න තියෙන්නේ. පළමු චතුර්ථකේ තමයි හොයන්න තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ ඉන්න තැන හොය හොය හැදුවේ වක්‍රය ආවහමනේ. දැන් මේ තියෙන්නේ වක්‍රයක් නෙමෙයි. මේ තියෙන්නේ සංඛ්‍යා පෙළක්. සංඛ්‍යා පෙළක් ආවම ඉන්න තැන හොය හොය නටන්න දෙයක් නැහැ. චතුර්ථක හොයන්න කෙටි ක්‍රම තියෙනවා. හැබැයි මොන ක්‍රමේ දාන්න පුතේ මේ සංඛ්‍යා පෙළ ආරෝහණ පිළිවෙලට තියෙනවා. මොන පිළිවෙලටද? ආරෝහණ. දැන් මේක ආරෝහණ පිළිවෙලට නෑ. හොඳට බලන්න මේ. මුලින් වෙන්න ඕනේ 22 22 25 sorry 22 24 24 25 30 31 33 35. පුතේ මම මේ වගේ සංඛ්‍යා පෙළක පළමු චතුර්ථකේ නෙමෙයි දෙවන තෙවන ඔක්කොම ටික හොයන්න කියලා දෙනවා මේ ගානේ බලා ගන්න ඈ කොහොමද විභාගෙදී පළමු චතුර්ථකයේ හෝ තුන්වෙනි චතුර්ථකයේ හොයන්න ආවොත් අපිට දෙවෙනි චතුර්ථකයේ හොයන්න කියන්නේ මධ්‍යස්ථයේ හොයන්න වෙනවා. හරිද? හේතුවයි කියන්න. ඔයාලා දන්නවා
සංඛ්‍යා පෙළක හරි මැද තමයි Q2 කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යස්ථය කියන්නේ. හරිනේ. ඒතර Q2 ගෙන් සංඛ්‍යා පෙළ කොටස් දෙකකට කැඩෙනවනේ. ඒ කැඩෙන අඩු පැත්තේ හරි මැද තමයි අපි Q1 කියන්නේ. මතකයිනේ. නේද? කැඩෙන වැඩි පැත්තේ හරි මැද තමයි අපි Q3 කියන්නේ. කොහොමද අපි හොයාගන්නේ? කියන්නේ Q2 ගෙන් තමයි Q1 සහ Q3 හැදෙන්නේ. හොඳට මතක තියාගන්න ඒ නිසා මේ වගේ ගානක ඔයාලට Q1 හෝ Q3 එහෙම නැත්නම් අන්තස් චතුර්ථක පරාසය. ඒක හොයන්නේ Q3 ගෙන් Q1 අඩු කරලානේ. හොයන්න આવොත් ඔයාලා මුලින්ම Q2 මධ්‍යස්ථය හොයන්න ඕනේ. ඉන්න තැන් හොය හොය නටන්න ඕනේ නැහැ මේ. දෙපැත්තෙන් ඉරි දෙකක් ගගා මෙහෙම බලන්න මැද්දට එන්නේ කවුද කියලා. ඔච්චරයි. මැද්දට දෙන්නෙක් ආවොත් නේද? ඒ දෙන්න එකතු කරලා ගන්නකොට මෙතන හරියට වෙනවාට මධ්‍යස්ථය Q2 30යි කියලා එන්නේ. right. ඔන්න Q2 හොයාගත්තා. දැන් බලන්න මම Q2 හොයාගත්තයින් පස්සේ Q2 මම කොටු කරානේ. කොටු කරාම ඔයාලට පේනවා සංඛ්‍යා පෙළ කොටස් දෙකකට කැඩෙනවා කියලා. ඒ කැඩෙන අඩු පැත්තේ හරි මැද තමයි Q1 කියලා කියන්නේ. දැන් මේ අඩු පැත්ත ඒකේ හරි මැද ඔයාලට පේනවා තියෙන්නේ 24 කියලා. එහෙනම් පුතේ Q1 වෙන්නේ 24. මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඕක ඈ. Q1 වෙන්නේ 24. Q2 ඇහුවනම් 30. ඒ කියන්නේ මධ්‍යස්ථය ඇහුවනම් 30. Q3 ඇහුවනම් පුතේ Q3 වෙන්නේ මෙන්න මෙයා. Q3 වෙන්නේ 33. අහලා නැහැ. ඇහුවනම් Q3 වෙන්නේ 33. ඊට කවුරු ඇහුවනම් අන්තස් චතුර්ථක පරාසය කීයද කියලා 33න් 24ක් අඩු කරලා අන්තස් චතුර්ථක පරාසයත් හොයන්න තිබ්බා. පැහැදිලිද? එතකොට ඔන්න ඔහමයි. හරි ලේසි ඉන්න තැන් හොය හොය මම දැක්ක සමහරු නේද? ඉන්න තැන හොය හොය හතරෙන් බෙදලා අයියෝ නතර තිබ්බ නාටකම. එච්චරක දෙයක් නෑ. ඕක දිහා බලලා දාන්න පුළුවන්. ඔන්න වාරි භාගෙදී හරි ආයි දවසක හරි මේ වගේ ගානක් ආවොත් පටලව ගන්න එපා. පටලව ගන්න එපා. රයිට්. ඔය 14 වෙනි ගාන. ඊට 15. 15 ගුණෝත්තර ශේටි ගානක්. හතරවෙනි පදේ හොයන්න කියලා කියනවා. ගුණෝත්තර ශේටි පාඩම මම ඔයාලට මේ ගිය සතිය කළා නේද? රයිට්. පුතේ ගුණෝත්තර ශේටි පාඩමේ දී මම TN හොයන්න ඔයාලට සූත්‍රයක් කියා දුන්නා. TN සමානයි. දැන් මේක මේ පුතේ මේ රටා ලියලා හදලා හදන්න එපා. දැන් මේක අපේ සමහර ළමයි ඉන්නවා හතරවෙනි පදේට වෙනකන් රටාව ලියලා හදනවා. ඒතකොට ඔයාලට විභාගේ ලකුණක් අඩු වෙනවා. මොකද සූත්‍ර භාවිතා කරලා තමයි හදන්න ඕනේ. හරිද? ඒතකොට TN සූත්‍රය ලියා ගන්න. ගුණෝත්තර ශ්‍රේණික TN සූත්‍රය වෙන්නේ A ගුණ කිරීම R n ඍණ 1 ඔන්න ඔය තමයි සූත්‍ර වෙන්නේ. හරිද? ඒතකොට ඒගොල්ලෝ අහන්නේ T4 හතරවෙනි පදේ හොයන්න කියලා කියන්නේ. ඔක TN කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. A පළමු පදේ 3යි. පුතේ R කියලා කියන්නේ පුතේ පොදු අනුපාතය. පොදු අනුපාතය. ඒ කියන්නේ ಗುಣ වෙනවා නම් ಗುಣ වෙමින් හෝ බෙදෙනවා නම් බෙදෙමින් යන ප්‍රමාණය. දැන් අපිට පේනවා මේ රටාව 3 6 කියලා මේ යන්නේ දෙකෙන් දෙක ಗುಣ වෙවි කියලා වලට පේනවා. දෙකෙන් දෙක ಗುಣ වෙවි යන්නේ. එහෙනම් මෙයාගේ R පොදු අනුපාතය වෙන්නේ පුතේ 2යි. n වලට 4 දැම්මහම එනවා 4 අඩු කිරීම එකක් කියලා එනවා. පුතේ සූත්‍ර ලියලා ආදේශ කරාට ඔයාලට එක ලකුණක් විභාගේ හම්බ වෙනවා. කියන්නේ සූත්‍ර භාවිතයට ඔයාලට ලකුණක් දෙනවා. දැන් මේක පරිස්සමෙන් සුළු කරගන්න. 3 ඉලක්ක මෙහෙමමයි. 2 4න් එකක් අඩු වුණාම එනවා 2 3 වෙනි බලය කියලා. පුතේ මෙන්න මෙතෙන්ට ආවයන් පස්සේ මුන් දෙන්න ගුණ කරලා 3 වරක් 2 6යි කියලා දාන්න නම් එපා. මොකද මෙයා පූර්ණ සංඛ්‍යාවක්. මෙයා බලයක්. හරිද? පූර්ණ සංඛ්‍යාවකුයි බලයකුයි එහෙම ගුණ කරන්න බෑ. මුලින්ම බලය ප්‍රසාරණය කරන්න ඉන්නේ. 2 3 බලය කියලා කියන්නේ 2 3ක්. පැත්තක ලියලා හරි කමන්නේ ගුණ කරලා බලන්න. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් 8 වරක් 3 උත්තරේ එනවා පුතේ 24යි කියලා එනවා. උත්තරේ එන්නේ 24. උත්තරේට තව ලකුණක් හම්බ වෙනවා. උත්තරේට තව ලකුණක් හම්බ වෙනවා. right. පරිස්සමෙන් සුළු කරගන්න. පොඩි දේවල් වරද්ද ගන්න එපා. TN සූත්‍රය දාලා ආදේශ කරගෙන හදාගෙන තියෙන්නේ. මේවා බල ගුණ කරද්දි එහෙම ඒ වගේ පොඩි තැන් වලින් වල වරද්ද ගන්න එපා ඈ. right. 16 වෙනි ගාන 16 වෙනි ගාන ඒකේ කියනවා පුතේ AB යනු වෘත්තයේ විස්කම්භයක් නම් රූපේ දැක්වෙන තොරතුරු අනුව EBD කෝණය හොයන්න. පුතේ AB කියන්නේ විස්කම්භයක්. හරි. EBD මෙන්න මෙයා තමයි හොයන්නේ කියන්නේ. right. මෙයා තමයි හොයන්නේ කියන්නේ. පුතේ මෙතන වෘත්තයේ කෝණ පාඩම පොඩ්ඩක් උමනා වෙනවා.
වෘත්තයේ කෝණ පාඩමේ වලට ප්‍රමේයන් තුනක් උගන්වනවා. මම ටක් ගාලා මතක් කරන්නම්. එකක් තමයි පුතේ කේන්ද්‍රය මත ආපාතනය වෙන කෝණය පරිධිය මත ආපාතනය වෙන කෝණයෙන් දෙගුණයක් කියලා කියනවා. පුතේ ওই ප්‍රමේය එනවනම් අනිවාර්යයෙන්ම ඔයාලට කේන්ද්‍රය මත ආපාතනය වෙන කෝණයක් දෙන්න ඕනේ. දැන් ඔයාලට වෙනවා මේ ගානේ කේන්ද්‍රයවත් අපි දන්නේ නැහැ ඇත්තටම. කේන්ද්‍ර විස්කම්භය දන්නවා කේන්ද්‍රය දන්නේ නැහැ. එතකොට මේ ප්‍රමේය එනවනම් කේන්ද්‍රය මත කෝණයක් හැදෙන්න ඕනේ. ඒතර ඔයාලට වෙනවා මේ ගානේ ඒ ප්‍රමේය ඉන්නේ නැහැ. දෙවෙනි ප්‍රමේය තමයි පුතේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක. ඒ කියන්නේ එකම තැනකින් පටන් ගන්න වෘත්තය මත හැදෙන කෝණ සමානයි කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෝණ සමානයි කියන එක. මේක නම් බැලුවට එහෙම එකම ඛණ්ඩයේ කෝණ පේන්නේත් නැහැ. ඒක නම් ඉතින් කේන්ද්‍රෙන්න ඕනේ එකම ඛණ්ඩයේ කෝණ එන්න. ගොඩක් රූපවල එනවා. හැබැයි මේක එහෙම එකම තැනකින් පටන් ගන්න හැදිච්ච කෝණ දෙකක් නැහැ. හරිද? තුන්වෙනි ප්‍රමේය තමයි පුතේ විස්කම්භයක් තියෙනවා නම් විස්කම්භයෙන් ආපාතනය වෙන කෝණය ඍජු කෝණයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මොකද අපි කියන්නේ ප්‍රමේයට කියන්නේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණයක් වෙයි කියලා. ඒක එනවනම් අනිවාර්යයෙන්ම විස්කම්භයක් තියෙන්න බෑ. දැන් ඔයාලට පේනවද ගාන කියනවා AB යනු විස්කම්භයක් කියලා. මේ AB විස්කම්භයක් කියනව නේද? එහෙනම් උකින් ආපාතනය වෙන මෙන්න මේ කෝණය 90ක් වෙන්න ඕනේ නේද? පුතේ ඔය 90 ලකුණු කරාට විභාගෙදී ඔයාලට එක ලකුණක් දෙනවා. ප්‍රමේය හඳුනා ගැනීමට එක ලකුණක් දෙනවා. හරිද? බලන්න පොඩි දේවල් ලකුණු කරලා තියෙන්න ඕනේ. 90ට එකයි. ඊගාවට බලන්න තව தත්ත්වයක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ මේ ලොකු ත්‍රිකෝණය සමද්විපාදයි කියලා දීලා තියෙනවා මේ. ලොකු ත්‍රිකෝණය සමද්විපාදයි නම් මේ සමාන පාදෙ ඉස්සරහින් තියෙන මේ කෝණය 40යි නම් පුතේ මුත් අනිවාර්යෙන් කීයක් වෙන්න ඕනද? 40ක් වෙනවයි කියලා ගන්න පුළුවන්. ඔන්න ඔහු 40කුත් වෙනවා. ඒක ගත්තේ සමද්විපාද ත්‍රිකෝණ වලින්. 90යි කියලා ගත්තේ අර්ධ වෘත්තයේ කෝණ වලින්. දැන් අහන්නේ මේ කෝණෙනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු නේද? එහෙනම් අපිට එනවනේ මේ කෝණයගේ 180න් 90යි 40යි 130ක් අඩු කරාම අංශක 50යි කියලා එනවා. උදේ උත්තරේ ඉන්නේ අංශක 50. උත්තරේ ඉන්නේ අංශක 50. right. බලන්න ඒක හරිද කියලා. බලන්න වැදගත් ප්‍රමේයන් දෙකක් එතනදී අපිට හොයන්න උනා. වැදගත් ප්‍රමේයන් දෙකක්. එකක් අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියන එක සහ අනිත් එක නේද? මෙතන 90යි කියලා ගත්තේ එකෙන් වෘත්තයක කෝණ පාඩමෙන් සහ සමද්විපාත කෝණ වලින් මෙයා 40යි කියලා ගත්තා. ඒකෙන් අපිට මෙයාව 50යි කියලා හොයාගන්න පුළුවන් වුණා. හරි. ප්‍රශ්න 16ක් ඉවරයි. දැන් බලන්න ඒකත් හරිද කියලා. හරි. අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ පුතේ තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කුඩා බුදු ගුණාකාරය වලට කියලා. පුතේ මම නම් කුඩා බුදු ගුණාකාරය වලදී එකපාර උත්තරේ හොයන්න ක්‍රමයක් කියා දෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා ප්‍රශ්නයක් නෑ. ඔයාලට ක්‍රමෙක් දාලා හදන්න පුළුවන්. ඒක ගැටලුවකුත් නෑ. දැන් මම කියා දෙන්නේ මෙහෙමයි. මම කියා දෙන්නේ තියෙන VJ බල වලින් ලොකුම බල ගන්න. කියන්නේ x වර්ගයේ x වල තියෙන ලොකුම VJ බලය x වර්ගය. y වල තියෙන ලොකුම VJ බලය y. y වර්ගයක් නෑ කොහෙවත් ඈ. හොඳට බලන්න. හරිනේ. ඒ දෙන වෙනම ගන්න. ඉලක්කම් දෙකේ ඉලක්කම් තුනේ කුඩා බුදු ගුණාකාරය වෙනම හොයාගන්න කියලා මම කියලා දෙනවා. කොහොමද ඒක හොයන්නේ? ඕක තමයි ඔයාලා වරද්දන්නේ. ඒක හොයන්නේ ලොකු එකාගේ චක්‍රය ගන්න. කියන්නේ හතර වරක් චක්‍රය ගමුකෝ. බලන්න මුලින්ම 4. දෙකෙන් බෙදෙනවද? ඔව්. තුනෙන් බෙදෙනවද? නෑ. එහෙනම් 4 ගන්න බෑ. කියලා ගන්නවා 4 වරක් 2 8. ලොකු එකාගේ චක්‍රය යන කියලා කිව්වේ. 8 දෙකෙන් බෙදෙනවද? ඔව්. තුනෙන් බෙදෙනවද? නෑ. ගන්න බෑ. කියලා ගන්නවා 12. 12 දෙකෙන් බෙදෙනවද? ඔව්. තුනෙන් බෙදනවාද? ඔව්. අන්න එහෙනම් තුන් දෙනාගෙන් කුඩා පුදු ගුණාකාරය වෙන්නේ කීයද? 12. ඔන්නමයි ගන්න. ඒතකොට ළමයිට හිතෙන්න පුළුවන් ක්‍රමේ නෑ උත්තරේ. ලකුණු දෙක හම්බ වෙනවා ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ බලලීලිය හදනවනේ. දෙකේ වර්ගයේ ස්වර්ගයේ. ඒකත් හරි. එහෙම හදුවත් හරි. ඒ ක්‍රමේ තියෙන පොඩි වාසිය තමයි කොහොම බලලීලා හදලා ඉන්නවා සමහරව බලලීලා හදනකොට හදාගන්න බෑ. මම ඒකයි මේ කෙටි ක්‍රමයක හදුනේ. බලලීලා හදද්දී තියෙන එකම වාසිය තමයි කරුමෙට හරි උත්තරේ වැරදුනොත් මෙතන ක්‍රමයට වාට ලකුණක් හම්බ වෙනවා. ඉතින් මම කියන්නේ ඉතින් නේද උත්තරේ වරද්දන්න නැතුව අර විදිහට එකපාර ලියන්න. ඒතර ලකුණු දෙකම හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් එකයි. ඒක ගැටලුවක් නැහැ. හරිද? ඒ නිසා පරිස්සමෙන් පොඩි ගණන් ලකුණු දෙකක් ලේසියෙන් ගන්න පුළුවන් දේවල් වරද්ද ගන්න එපා. right. ඊගාවට 18 වෙනි ගාන මේකත් ගොඩාක් අය වරද්දලා තිබ්බ පුතේ. මෙන්න බලන්න අර වෘත්ත ප්‍රමේය මම තුනක් කියා දුන්න මතකද? දැන් චුට්ටකට කලින්. පළවෙනි ප්‍රමේය මතකද? කේන්ද්‍රයේ මත ආපාතනය වෙන කෝණය කියලා මම කිව්වේ. හොඳට බලන්න කේන්ද්‍රයේ මත ආපාතනය වෙන කෝණයක් තියෙනව නේද කියලා. දැක්කද? ඔන්න දැන් ටක් ගාලා මොළුවට එන්න ඕනේ. කේන්ද්‍රයේ මත ආපාතනය වෙන කෝණයක් තියෙන 120යි.
එහෙනම් එතනින්ම වෘත්තේ මත ආපාත වෙන මේ කෝණය ඒකෙන් හරියටම භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 60ක් වෙන්න ඕනේ. අන්න පුතේ එක ලකුණක් හම්බ වෙනවා. ප්‍රමේය අඳුරගත්තාට එක ලකුණක් තියෙනවා. හරිද? ගොඩක් අය ඔකත් අඳුරගත්තා. හැබැයි මෙන්න මේ කෝණය හොයාගන්න බැරි වුණා. මූ හොයන්නේ කොහොමද? දැන් මේ මුළු රූපේ දිහා බලන්නකෝ. මේ රූපේ දිහා බැලුවම මේ රූපේ ත්‍රිකෝණයක් නෙමෙයි ඈ. සමහර ළමයි අහනවා ඇහුවොත් සමහර ළමයි කියුවා මොකද්ද මේ රූපේ මේ ත්‍රිකෝණයක් කියලා කියනවා. නෑ. මේක ත්‍රිකෝණයක් නෙමෙයි. හොඳට බලන්න මුට පාද කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි. පුතේ පාද හතරක් තියෙනව නේද? පාද හතරක් තියෙන එකට අපි කියන පොදු නම තමයි චතුරස්‍රය. පුතේ මේක චතුරස්‍රයක්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතු වලට මතක නම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතු 360යි. ත්‍රිකෝණයක 180යි. චතුරස්‍රයක 360යි. එහෙනම් බලන්න අපි අභ්‍යන්තර කෝණ දෙකක් දන්නවා සහ මෙන්න මූත් මට හොයාගන්න පුළුවන් නේද 240යි කියලා බලන්න. ඒතර අභ්‍යන්තර කෝණ තුනක් දන්නව නේද බලන්න. අනික නේද හොයන්න තියෙන්නේ. කියන්නේ මම මුලින්ම කරන්නේ 240යි 60යි 35යි එකතු කරනවා. ඒත් එකතු කරාම මට එනවා 335. එහෙනම් අභ්‍යන්තර කෝණ එකතු 360යිනේ. 360න් 335 කඩ වුණාම පුතේ මට එනවා උත්තරේ අංශක 25යි කියලා. උත්තරේ එන්නේ අංශක 25. ගොඩක් අය 60 හෙව්වා. ඔක චතුරස්‍රයක් කියලා අඳුන ගන්න බැරි වුණා. ඒකෙන් ලකුණු අඩු කරගත්තා. ඔන්න. අපිට මේ පාඩමේ වෘත්ත ප්‍රමේය ගණන් දෙකක් හම්බුණා දැන් ඈ. ගණන් දෙකක් හම්බුණා. right 19 ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක්ලු දිග 15යිලු හරස්කඩ වර්ගඵලය 10යිලු ප්‍රිස්මේ පරිමාව අහනවා. පුතේ ප්‍රිස්ම කිව්වහම ත්‍රිකෝණ මුහුණක් තියෙන ප්‍රිස්ම එන්න පුළුවන්. වෘත මුහුණක් තියෙන ප්‍රිස්ම එන්න පුළුවන්. කියන්නේ සිලින්ඩර. ඍජු කෝණාශ්‍ර මුහුණක් තියෙන ප්‍රිස්ම එන්න පුළුවන්. කියන්නේ ඝනකාභ. ඔය වගේ ඕන ප්‍රිස්මයක පරිමාව හොයන්න පුතේ තියෙනවා පොදු සූත්‍රයක්. මම මේක කියලා දුන්නා මේවෙන් ගන්නත් අපි හදුවා. ඒ තමයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස එහෙම නැත්නම් දිග. උස කිව්වත් එකයි දිග කිව්වත් එකයි ඈ. ඉතින් මේ බලන්න පරිමාවනේ අහන්නේ. හරස්කඩ වර්ගඵලයේ 10යි කියලා දීලා දිනවනේ. උස එහෙම නැත්නම් දිග 15යි කියලා දීලා දිනවනේ. ඉතින් මේ දින ගුණ කරාම එනවා 150යි ඝන සෙන්ටිමීටර් කියනවා. උතේ ක්‍රමයට එකයි උත්තරයට එකයි ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. right sorry right මිස්ටර් 20 වෙනි ගාන ගොඩක් ළමයි අපි පටලවාගෙන තිබ්බා. පුතේ මේ ගන්නේ N A මේලේ B. ඒ කියන්නේ A මේලේ B ට අහු වෙන අවයව කීයද කියලා. පුතේ මේ 10යි 3යි 5යි කියලා දීලා තියෙන අවයව නෙමෙයි. අවයව ගණන් මේ දීලා තියෙන්නේ. දැන් අපේ ළමයි හිතුව සමහර අය රයි. N A මේලේ B කියන්නේ මේ ටික 1යි 2යි 3යි. අවයව 3යි කියලා අරගෙන. පුතේ මේ තියෙන්නේ අවයව ගණන්. ඒ කියන්නේ මේ ටිකේ අවයව 10ක් තියෙනවලු. මේ ටිකේ අවයව 3ක්. කොහොමයි ඔය කියන්නේ? ඉතින් ඔක ප්‍රශ්නෙත් පොඩි අවුලක් තියෙනවා. ඒනකොට එහෙම තමයි ඔක ගන්න. ගොඩක් අය 3යි කියලා ලියලා තියෙනවා. මම එතන වැරදිත් දාලා ඇති. හැබැයි මට පස්සේ තුන වැරදි දාපු එක අසාධාරණයි කියලා. දැන් ඒගොල්ලෝ එකට හරි දාගන්න මම වැරදි දාන්නම් අර. ඒගොල්ලෝ හිතලා තියෙන 1යි 2යි 3යි. අවයව 3යි කියලා. හැබැයි මේ ප්‍රදේශයේ අවයව 10යි. මේ ප්‍රදේශයේ අවයව 3යි. මේ ප්‍රදේශයේ අවයව 5යි කියලා තමයි පුතේ මේ කියලා තියෙන්නේ. හරිද? එතකොට ළමයි මේක ඔක්කොම එකතු කරාම උත්තරේ 18යි කියලා එන්න ඕනේ. නමුත් 3යි කියලා දාපු අයටත් මම මෙතන මේ ප්‍රශ්නේ තියෙන අවුල් නිසා ලකුණු දෙන්න. හරිද? මෙතන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ තමයි 18 කියන උත්තරේ. හරිද? ඔක අර මෙහෙම තිබ්බනම් හරි. දැන් ඔයාලා කිව්වේ දැන් මෙහෙම තිබ්බනම් කොහොම තිබ්බා? ආ. දැන් මේකේ අවයව දෙකයි. 3යි. 4යි 5යි 6යි. එතකොට අන්න එහෙම ගන්න පුළුවන්. හරිද? තනි තනි තියෙනකොට මේ කියලා තියෙන්නේ මෙතන අවයව 10යි. මෙතන අවයව 3යි. මෙතන අවයව 5යි කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? සපොඩ්ඩක් ඒ වගේ තැන් පරිස්සමෙන් ඈ. හරි. 21 O යනු වෘත්තයේ කේන්ද්‍රයයි. අන්න පුතේ කේන්ද්‍රය දීලා තිනවා. ඔයාලට ආයෙ මතක් වෙන්න ඕනේ කේන්ද්‍රය මත ආපාත වෙන කෝණයක් තියෙනවා ඉස්සලා වගේම. එතනින්ම වෘත්තයේ මත ආපාත වෙන කෝණයකුත් තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මෙයා. එයා 60යි කියලා එනවා. එයා 60යි කියලා එනවා. හරිද? ඊගාට කියනවා x යගේ හොයන්න කියලා කියන්නේ. පුතේ මෙතන තව ක්‍රමයක් එනවා අන්න. නේද? ඒ තමයි ඔයාලට වෘත්ත පාඩමේ වෘත්ත ප්‍රමේයන් තුනක් උගන්වන්න ඕනේ හරි.
තව උගන්වනවාට ප්‍රමේයක් මතකද දන්නේ වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේයන් දෙකකුත් උගන්වනවා. ඒකෙන් කියන්නේ එකක් මම නිකන් ප්‍රමේය නැතු රූපෙන් මතක් කරලා කිව්වොත් කේන්ද්‍රයේ ඉඳන් හරි ඔයාලා කේන්ද්‍රයේ ඉඳන් ජායට ඇඳුත් ලම්බකයක් ඒ ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වෙනවයි කියලා එක ප්‍රමේයක් තියෙනවා. ඒ ලම්බකයෙන් මොකද වෙන්නේ? ජාය සමච්ඡේදනය වෙයි කියලා පුතේ එක ප්‍රමේයක් තියෙනවා. හරිද? ජාය සමච්ඡේද ඔය වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේය. හරිද? ඒවත් විභාගෙදී එන්න පුළුවන්. ඒවත් විභාගෙදී එන්න පුළුවන්. එතකොට ප්‍රමේය කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම තිබ්බහම කේන්ද්‍රේ ඉඳන් ජායට ලම්බකයක් ඇන්දොත් ඒ ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වෙයි කියලා එක ප්‍රමේයක් තියෙනවා. අනිත් ප්‍රමේය තියෙනවා පුතේ ජායි මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරොත් ඒ ආකරන රේඛාව ජායට ලම්බක වෙයි කියලා ප්‍රමේයක් තියෙනවා. කියන්නේ එකම ප්‍රමේය විලෝමය කියලා තමයි භාවිතා වෙන්නේ. රූපයන් දාම දෙකම එකයි. වෙනසක් නැහැ. හරිද? එතකොට දැන් අපි ඉස්සර වාගේ කරේ මෙයා 60යි කියලා පුතේ. දැන් ඔයාලට පේනවාද මේ තියෙන්නේ ජායි මධ්‍ය ලක්ෂය මේ තියෙන්නේ ජායි මධ්‍ය ලක්ෂය කියලා ඔයාලට පේනවා. නේ? හරිමද කියලා දීලා තියෙනවනේ. එහෙම දීලා තියෙනවා නම් පුතේ මේ ප්‍රමේයට අනුව මෙන්න මේ කෝණ අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් මට මූ 90යි. මූ 90යි කියලා ගන්න පුළුවන්. මූ 90යි මූ 90යි කියලා ගන්න පුළුවන්. පුතේ ඔය 90 ලකුණු කරාට මම එක ලකුණක් දෙනවා. මොකද ඇත්තට මෙතන 60 ලකුණු කරයි කියලා වැඩක් නැහැ. 60 ඕනෙත් නැහැ. 60 ඕනෙත් නැහැ. ඇයි දන්නවද? මූ 90යි නා සරල රේඛාවක් මත පිටිපද්ද කෝණ වලට මට මෙන්න මේ කෝණය 60යි කියලා ගන්න පුළුවන්. ඔන්න උන් දෙන ලකුණු කරගත්තා නම් x ලගේ හරිම ලේසියෙන් හොයන්න තිබ්බා. දැක්කද මේ? මෙතන 90යි සරල රේඛාවක් මත පිටිපද්ද කෝණ වලින් මූ 60යි නම් x ලගේ පුතේ මට කෙලින්ම අංශක 30යි කියලා ගන්න පුළුවන්. x වෙන්නේ අංශක 30යි. එහෙනම් මම 90 ලකුණු කරාට එක ලකුණුකුත් 30 ලකුණු කරාට එක ලකුණුකුත් විදියට තමයි පුතේ ලකුණු දෙක දීලා තියෙන්නේ. හොඳ ගණන් ඈ ප්‍රමේයන් එහෙම දකින්නේ නැත්නම් ටිකක් පරිස්සමෙන් පොඩ්ඩක් ඒව බලා ගන්න විභාගෙ විශේෂයෙන් ඈ. right 22 අසමානතාවයක් තියෙන්නේ. මේක තෘප්ත කරන කුඩාම නිකලයේ සොයන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් අසමානතාවයක් දුන්නාම පුතේ අපි මුලින්ම කරන්නේ ඉව විසඳන්න ඕනේ. විසඳනවා කියලා කියන්නේ x තනි කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේක x තනි කරන්න ධන දෙකයින් කරන දෙපැත්තටම ඍණ දෙකක් දානවා. දැම්මහම එනවා පුතේ x ලකුණ එහෙමමයි 3යි කියලා එනවා. මේ ලකුණ වෙනස් වෙන්නේ පුතේ ඍණෙන් බෙදුවොත් හෝ ඍණෙන් ගුණ කළොත් විතරයි ඈ. ලකුණ අනිත් පැත්ත කරකිනවා. මොනවා වුණොත්ද? ඍණෙන් බෙදුවොත් හෝ ඍණෙන් ගුණ කරොත්. බෙදුවොත් හෝ ගුණ කරොත් නෙමෙයි ඈ. ඍණෙන් බෙදුවොත් හෝ ඍණෙන් ගුණ කරොත්. මතක තියාගන්න. හරිද? right. මෙන්න අසමානතාවය විසඳුවා. විසඳුවාට එක ලකුණක්. අනේ උතනින් ඉවර කරන්න එපා. ප්‍රශ්නයක් අහනවා මේ තෘප්ත කරන කුඩාම නිකිලේ සොයන්න කියලා කියනවා. කියන්නේ x ට ගැලපෙන කුඩාම නිකිලේ. නිකිලේ කියලා කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාව කියන එක. දැන් මොකද්ද මේ අසමානතාවයෙන් කියවෙන්නේ? x යගය 3ට වඩා විශාලයි හෝ සමානයි. කියන්නේ x ලගේ 3ට වඩා වැඩි වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. සමාන වෙන්නත් පුළුවන් කියලා කියනවනේ. එහෙනම් x ට ගන්න පුළුවන් අගයන් ටික ඇත්තටම කිව්වොත් එන්නේ 3 හෝ ඊට වඩා වැඩි. කියන්නේ 3 4 5 6 7 කියලානේ පුතේ යන්නේ. ඒගොල්ලෝ අහන්නේ කුඩාම නිකිලේනේ. ඉතින් 3 4 5 6 7 කියලා යනවනම් කුඩාම නිකිලේ වෙන්නේ 3. ඒක පැත්තක වෙනම ලියන්න ඕනේ. මෙතන නිකන් ඔහොම දැම්මට ලකුණු දෙන්නේ නැහැ. x වල ගන්න පුළුවන් කුඩාම නිකිලේ 3යි කියලා වෙනම ලියන්න ඕනේ. ඒක ලිව්වට තව ලකුණක් දෙනවා. ඒක ලිව්වට තව ලකුණක් දෙනවා. ලකුණු දෙකයි. right 23 විවාද කණ්ඩායමක පිරිමි ළමයි දෙදෙනෙක් සහ ගෑන් ළමයි දෙදෙනෙක් තේරී සිටදී. ඒ කියන්නේ ඔක්කොම පහක් ඉන්නවා. ඔවුන් අතරින් ඕනෑම අයෙකුට නායකත්වය ලැබීමේ සම්භාවිතාවයන් සමාන වෙයි. පිරිමි ළමයෙකුට කණ්ඩායම් නායකත්වය ලැබීමේ සම්භාවිතාව අහනවා. හරි ලේසියි. ඔක්කොම ළමයි 5යි. පිරිමි ළමයි 2යි නම් 5න් 2යි. 5න් 2යි. හරි. 23ක් ඉවරයි. දැන් අපි යනවා 24 වෙනි ප්‍රශ්නෙට. පුතේ 24 වෙනි ප්‍රශ්නේ ආරෝහණ සහ අවරෝහණ කෝණ වලින් දීලා තියෙන්නේ. ආරෝහණ කියලා කියන්නේ පුතේ
S මට්ටමේ සිට ඉහළින් සෑදෙන කෝණ අවරෝහණ කෝණ කියලා කියන්නේ. S මට්ටමේ සිට පහළට සෑදෙන කෝණ පටලව ගන්න එපා. ගාන හොඳට කියවන්න. මේ වන ගාන කියනවා. AB තට්ටු ගොඩනැගිල්ලක 12m උසින් පිහිටි x කවුළුයි. පුතේ AB ගොඩනැගිල්ල 12m උසින් කවුළු තියෙනවා. පුතේ 12m ලකුණු කරලා එක ලකුණක් හම්බෙනවා. ඒව ලකුණු කරන්න සියල්ල. මේව ලකුණු කරන්න කියලා කියන්නේ 12m උසින් පිහිටි x කවුළුවෙන් පිටත බැලූ රංජනට. ඒතර රංජන කොහෙද ඉන්නේ? x වල. රංජන ඉන්නේ x වල ඈ. එළියේ නවතා ඇති y මෝටර රථයේ පෙනෙනුනේ අංශක 50ක අවරෝහණ කෝණය. හරිනේ. x ඉඳන් බලනකොට මෝටර රථය දිහා බලන්න පහළට බලන්න ඕනේ. කියන්නේ ඌ ඉන්නේ x වලනේ. ඉතින් ඒ කියන්නේ ඌ බලන්නේ මෙහෙම. ඌ බලන්නේ මෙහෙම. ඉතින් අනේ අපේ ළමයි 50 ලකුණු කරද්දි මෙන්න මේ කෝණේ 50යි කියලා ලකුණු කරන්න එපා. මම කියලා තියෙනවා සාමාන්‍යයෙන් ගණිතයේදී සාමාන්‍ය නෙමෙයි ගණිතයේදී අනිවාර්යයෙන්ම S මට්ටම ගන්න තිරස් රේඛාවක් ගන්න. ඒතර මෙතන ඉන්න මිනිස්සයාගේ S මට්ටම තමයි මේ තියෙන්නේ. ඕක තමයි S මට්ටම. ඔය තියෙන S මට්ටම. ඒතර එතන ඉඳන් තමයි යා අංශක 50ක් අවරෝහණ කෝණකින් බලන්නේ. මේ පහළට බලන මෙන්න මේ කෝණය තමයි පුතේ අංශක 50 වෙන්නේ. ඒ කෝණේ ලකුණු කරාට එක ලකුණක් දුන්නා. 12 ඊම් ලකුණු කරාට එක ලකුණක් දුන්නා. ලකුණු දෙකයි. ලකුණු දෙකයි. right 25 AB යනු සරල රේඛීය පාරකි. හරි. පත පාඩමනේ. ඊට කලින් මම චුට්ටක් මතක් කරලා ඉන්න මෙන්න මේකත් ළමයි. පත වර්ග හතරක් අපිට හම් වෙනවනේ. තනි ඉංග්‍රීසි අකුරක් දීලා ඇහුවොත් ඒ වෘත්තයක්. හරිද? ඉංග්‍රීසි අකුරු දෙකක්. මේ මතක තියාගන්න විභාගින විදිහ විභාගින විදිහ තමයි විදිහ අනුව තමයි අපි අඳින පතේ මොකක්ද කියලා තීරණය කරන්නේ. A හා B ට කියලා ඉංග්‍රීසි අකුරු දෙකක් වෙන වෙනම ඇහුවොත් පුතේ අපි අඳිනවා ලම්බ සමච්ඡේද කියලා. හරිද? ඊට ඉංග්‍රීසි අකුරු දෙක එකටම දීලා ඉන්නවොත් A B ට සමදුරින් හෝ නැත්නම් 3යි cm දුරින් කිව්වොත් අපි අඳිනවා පුතේ සමාන්තර රේඛාව. ඊගාට පුතේ AB හා BC ට කියලා දුන්නොත් පුතේ අපි අඳිනවා මොකද්ද? කෝණ සමච්ඡේදකයක්. මොකක්ද අඳින්නේ? කෝණ සමච්ඡේදකයක්. විභාගයේ ඔන්න ඔහමයි අපි පත වර්ග හතර පුතේ අඳුරගන්නේ. ඉංග්‍රීසි අකුරෙන් එන විදිහෙන් තමයි අඳුරගන්නේ. හරි. දැන් අපි ওই ටික දන්නවනේ. දැන් යනවා ගානට. දැන් මේ තියෙන පතයක් නෙමෙයි. දැන් අපි ළම AB යනවා. මෙන්න පතයක්. නෑ. පතයක් නම් එක්ක සමදුරින් කියලා කියනවා. එක්ක සමාන දුරින් කියනවා. එක්ක නියත දුරින් කියනවා. එක්ක දිගක් දීලා මෙන්න මේ දුරින් කියලා කියනවා. දැන් මේ කියන්නේ ගාන ගැන AB යන සරල රේඛීය මාර්ගය. ඒ ගාන ගැන කියන්නේ AB කියන්නේ පාරක් කියලා කියන්නේ. දැන් ඔන්න දෙනවා අපි මේ ඔක්කොම කටපාඩම් කරන් විභාගයේ ගියාම බලන්න උන් අපිට දෙන ජෝක් පාරට 7im දුරින් කියලා කියනවා. බලන්න. අපි යනවා ඉංග්‍රීසි අකුරු ටික මතක තියාගන්න. උන් පාරක් ගැන කියනවා. හරි බය වෙන්න එපා. පාරක් ගැනනේ කියන්නේ. අපි මෙහෙම આવුත් නේ දන්නේ. ඔයාලා බලන්න මෙහෙම දුන්නොත් නිකන් අමු අමුවේ ගෙලිම නිකන් පාරක් ගහක් වැටක් නේද? වැටමායිමක් කොහොම දීපු ගමන් ඔයා බලන්න. පාර නම් වෙන්නේ කොහොමද බලන්න. පාර කියන්නේ මූ නේද? කලින් කියන පාර නම් වෙන විදියද? හරිද? දැන් රූපෙ දිහා බලන්න. පාර කියන්නේ AB නේ. පාර කියන්නේ AB නම් එහෙනම් ඒක ලියන්න පුළුවන්. AB ට 7im දුරින් කියලා ගන්න පුළුවන් නේද අපිට? හරිනේ. පාර කියන්නේ AB නේ. AB ට 7im දුරින්. අන්න මේ ක්‍රමේ නේද? එහෙනම් මොකක්ද අඳින්න ඕනේ? සමාන්තර රේඛාවක් අඳින්න ඕනේ. AB වල ඉඳන් 7im දුරින් පිහිටි තමයි. අයියෝ. තව පොඩි මමත් වරද්දනවා. ළමයි මෙතන පතයක් අඳින්න නෑ බා. AB ට 7im දුරින් ගහක් තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් හරියටම පුතේ මෙතනදී ගන්න ඕනේ ලම්බ දුර ඈ. AB පාරෙන් නම් හරියටම මෙන්න මේ ටික. කියන්නේ පුතේ මේ ටික 5යිනේ. අයියෝ තව පොඩි මාර වැඩේ වෙන්නේ. කියන්නේ මෙන්න මෙතන ටික මීටර 2යි කියලා මේ කියන්නේ. 7ක් දුරින් ගහක් තියෙනවා. 7im දුරින් පිහිටි නේද? ගසක් කියලා කියනවා. මම ඒක කිව්වේ නෑ. සෝරි. ගහක් තියෙනවා. හරි. තාම නෑ. කලබල වෙන්න එපා. මෙන්න කියනවා. මෙන්න මේ ගසට 4im දුරින්ද අන්න කියනවා. ගසට අන්න බලන්න. ඉංග්‍රීසි අකුරු නෑ. ගසට. ගසට 4im දුරින්ද. දැන් අපේ ළමයි කල්පනා කරනවා යකෝ මාර වැඩිනේ. මං ආවේ ඉංග්‍රීසි අකුරු දිහා බලන්න ලියන්න මුන් අහනවා ගහක් ගැන. කලබල වෙන්න එපා. ඔයාලා බලන්න රූපේ ගහ නම් වෙන්නේ කොහොමද? ගහ කියන්නේ මෙතනේ. ගහ නම් වෙලා තියෙන T කියලා නේද? අයන ලියා ගන්නවා. T ට 4im දුරින්. හරිනේ? එහෙමනේ ඉන්නේ. ගස කියන්නේ T නේ. දැන් පාරට 4im දුරින් කියවනම් ඔයා ලියා ගන්නවා. පාර කියන්නේ AB නේ. AB ට 4im දුරින්. අන්න ඒ වගේ රූපෙ දිහා බලාගෙන
මේගොල්ලෝ මේ වගේ නම් දීලා තිබ්බනම් නමට අදාළ ලකුණු ලියා ගන්න. එතකොට T-ට 4යි M 3ද කිව්වහම ඔයාලට පේනවා වෘත්තයක් නේද එන්න ඕනේ. අරය 4ක් වෙච්ච වෘත්තයක් එන්න ඕනේ. මේ ටික මීටර 2යි කියනවනේ. තව ටිකක් පහළට මේ ගානට විතර ආගෙන කව කට්ටෙම තියෙන නේද? වෘත්තයක් ඇඳලා හොඳයි. ඒතකොට ඔයාලට එනවා මෙන්න මේ වගේ වෘත්තයක්. ඔය වගේ වෘත්තයක් එනවා. ඕක ඇඳලා එක ලකුණයි. හරිද? හරි. බලමු ඉවර නෑ. T ගසට එහෙම නැත්නම් T ට 4යි M දුරින්ද අන්න AB පාරට 5යි M දුරින්ද පුතේ AB ට 5යි M දුරින් කියන්නේ සමාන්තර රේඛාවක් AB ට 5යි M දුරින් සමාන්තර රේඛාවක් අඳින දෙයක් නෑ ඇඳලා දීලා තියෙනවා දුරින්ද පිහිටි P ලක්ෂයක් සොයා ගැනීමට අඳින්න දශම පුන්දසට නම් මේ දැක්ක පුතේ P තැන් දෙකක් ගන්න පුළුවන් එකක් P මෙතන ගන්න පුළුවන් අනික P මෙතන ගන්න පුළුවන් එකක් හරි ලකුණු කරා නම් මම ලකුණු දීලා ඇති හැබැයි ඉතින් මේ වගේ වෙලාවට කැපෙන තැන් දෙකක් තිබ්බොත් දෙන්නම P කියලා ලකුණු කරන්න ප්‍රශ්නයක් නැහැ. right. ඔන්න ලකුණු දෙකයි. ඔය කොටසට තමයි ඔයාලට ලකුණු 50න් හැදුනේ. බලන්න 50න් කීයක් තියද කියලා. මහා මාරුත් නෑ ඉතින් ඈ. හරි. ඔන්න කෙටි ප්‍රශ්න 25. දැන් අපි යනවා ව්‍යුහගත පේපර් එකට. ව්‍යුහගත පේපර් එකට යනවා. right. ව්‍යුහගත පේපර් එකේ හොඳයි භාග ගාණේම නේද? ටිකක් දීලා තියෙනවා ටිකක් හොඳ ගාණක් ඈ. හරි අපි බලමු. මම සාමාන්‍යයෙන් ඔයාලට කියලා දීලා තියෙනවා භාග ගාණක් හදනකොට පැත්තට මේ භාග වලින් කියවෙන්නේ මොනවද කියලා ලියා ගන්න කියලා. අපි බලමුකෝ. මේකේ කියන මුලින්ම ගොවියේ තම වගා බිමෙන් නෙලාගත් වට්ටක්කා තොගෙන් 5න් 3ක් තොග වෙලෙන්දෙක්ට වික්වලු. කාර්බිකේ තොග වෙලෙන්දෙක්ට වික්කලු 5න් 3ක්. හරිද? ඉතින් ඔරිජිනල් භාගයක් නේ. 4න් එකක් අසල්වැසියන්ට බෙදා දුන්නා. අසල්වැසියන්ට දුන්නාලු 4න් එකක්. පුතේ ඌත් ඔරිජිනල් භාගයක්. මම කොහොමද කියන්නේ? ඉතිරියෙන් කියලාවත් දීලා නැහැ ඉස්සරහ. නේද? ඔන්න අසල්වැසියන්ට දුන්නා 4න් එකක්. මම ඒ හැම එකම ලියා ගන්නවා. අසල්වැසියන් අතර බෙදා දුන්නේ. ඉතිරියෙන් 6න් එකක් තම පරිභෝජනයට තබාගෙන. අන්න අවුල. පරිභෝජනයට තබාගෙන තියාගෙන තියෙන පුතේ මුළු ප්‍රමාණය නෙමෙයි මොන වෑන්ද ඉතිරියේ. එහෙනම් පුතේ ඒක ඔරිජිනල් භාගයක් නෙමෙයි. අපි තාම ඒක දන්නේ නැහැ. මම ඒ නිසා ඒක ලිව්වේ නැහැ. මම ඒක හිස් තිබ්බා. ඒක අපි හොයමු. හරි. පරිභෝජනයට තබාගෙන ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙන ටික සිල්ලර වෙනසලකින් එක්කනවා. පුතේ පරිභෝජනයේ ටික දන්නේ නැහැ කියලා කියන්නේ සිල්ලර වෙනසල දීපු ටික කොහොමද දන්නේ? හැබැයි මම මේ ලියාගත්තා මේ තොග වෙලෙන්දට දුන්නා අසල්වැසියන්ට දුන්නා තමන්ගේ පරිභෝජනයට තියාගත්තා සිල්ලර වෙලෙන්දට දුන්නා. ඔය ටිකනේ කියන්නේ. හරි. අපි යනවා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ තොග වෙලෙන්දාට හා තොග වෙලෙන්දාට විකුණු ප්‍රමාණය සහ අසල්වැසියන් අතර බෙදා දුන් ප්‍රමාණය. බලන්න ওই දෙකම අපි ගාව තියෙනව නේද කියලා. මේ වගේ ෂෝට් නෝට් එකක් ගහත්තම තියෙන chance එක ඔන්න ඔක. දෙන්නම අපි දන්නවා. තොග වෙලෙන්දාට දීපු ටිකක් දන්නවා අසල්වැසියන්ට දීපු ටිකක් දන්නවා. දෙකම කීයද කියලා අහන්නේ. ওই දෙකම හොයන්න පුතේ අපි මේ දෙන්න එකතු කරනවා. මේ දෙන්න එකතු කරනවා. භාග දෙකක් එකතු කරන්න දීනේ. හරය සමාන කරලා එකතු කරන්න අපිට 20ට ගෙනියන්න පුළුවන් පුතේ හරය දෙන්නගෙම මූව 4ෙන් ගුණ කරන්න 4 වරක් 3 12යි කියලා එනවා. පුතේ මූව 5ෙන් ගුණ කරන්න 1 වරක් 5 5යි කියලා එනවා. පුතේ එකතු වුණාම එනවා උත්තරේ 20ෙන් 17යි කියලා එනවා. 20ෙන් 17යි. එකතු කිරීම ලිව්වට එක ලකුණුකුත් උත්තරේට එක ලකුණුකුත් විදිහට ලකුණු දෙකක් හම්බ වෙනවා. මම ඔන්න ලියා ගන්නවා මුන් දෙන්නගෙම එකතුව 20ෙන් 17යි කියලා මම ඔන්න ලියා ගන්නවා. හරි. ඒවා හැම එකක්ම ලියන්න. ඒවා ලියන්න කියන්නේ හේතුවක් ඇතුව. ඒතර ගාන ඉස්සරහට යනකොට ඔයාලට මේක ලේසි. හරි. දැන් කියනවා මෙහෙම. ඔහු තම පරිභෝජනයට තබාගත් ප්‍රමාණය මුළු නිෂ්පාදනයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. අන්න. දැන් ගානේ දුන්න පරිභෝජනයට ගත්ත ප්‍රමාණය මුළු නිෂ්පාදනයෙන් නෙමෙයි. මොකෙන්ද දුන්නේ? ඉතිරිය. මම ඉරකුත් ගහගෙන තියෙන්නේ. ඒතර ගානේ දුන්නේ මොකද්ද? ඉතිරියෙන් 6න් එකක් කියලා දුන්නේ. ඉතිරියෙන් 6න් එකක්. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් කොහොමද ඉතිරිය ගන්න? කවුරු දිහා බලාගෙනද ඉතිරිය ගන්න? 5න් 3 දිහා බලාගෙනද ඉතිරිය ගන්න? 4න් 1 දිහා බලාගෙනද ඉතිරිය ගන්න? 20න් 17 දිහා බලාගෙනද ඉතිරිය ගන්න කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් පුතේ මෙතෙන්ට ඉතුරු වෙන්නේ මේ දෙකටම ගත්තයින් පස්සේනේ. මේ දෙකටම ගත්ත ටික 20න් 17යි කියලා අපි හොයාගත්තානේ. එහෙනම් මම උන්නම් ඉතිරිම පැත්තකින් ලියා ගන්නවා පුතේ මේක ඉතුරු ටිකක් 20න් 3යි කියලා ලියා ගන්න.
එහෙම පැත්තක පොඩියට මම ලියා ගන්නවා ඊටු ටික කීයද 20න් 3යි කියලා මම ලියා ගන්නවා. ඔයාලට පේන්නේ නැද්ද දන්නේ නැහැ. දැන් පේනවා ඇති. ඔන්න මම ලියා. හරිද? එතකොට ඒ ඉතිරියෙන් තමයි පුතේ 6න් එකක් දෙන්නේ. එහෙනම් ඒ ඉතිරිය කියලා කියන්නේ 20න් 3යි. හැබැයි 20න් 3 හොයපැටි මේ පැත්තක හරි පොඩ්ඩක් දානවා නම් හොඳයි ඈ. ඒ කියන්නේ ඉතිරිය අපි හෙව්වේ කොහොමද? ඉතිරිය අපි හෙව්වේ 20න් 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 17ක් අඩු කරලා කියන එක පොඩ්ඩක් තියලා පෙන්නනවා නම් හොඳයි. හරිද? එතකොට දන්නවනේ ඉතිරිය ගත්තේ එහෙමයි කියන එක. අතන ෂෝට් නෝට් එකේ දැම්මට එකපාර ගත්ත හැටි පොඩ්ඩක් ලියලා පෙන්නන්න. right. ඉතිරිය ගත්තේ 20න් 3යි. ඒකෙන් නැත්නම් ಗುಣ කිරීම දාලා 6න් එකක් තමයි පුතේ පරිභෝජනයට තියාගත්තේ. පුතේ මූට මූ කැපෙනවා. කැපිලා ගියාම එනවා පුතේ 20 වරක් දෙක 40න් එකක් කියලා එනවා. එහෙනම් එයා පරිභෝජනයට තියාගෙන දෙනවා කොච්චරක්ද 40න් එකක් පරිභෝජනයට තියාගෙන තියෙනවා. පුතේ මම ඔතෙන්ට ඔයාලට ලකුණු 3ක් දුන්නා. ඔතෙන්ට මම ලකුණු 3ක් දුන්නා. නේද? හරි. ලකුණු 3ක් දුන්නා. 3ක් දුන්නේ කොහොමද දන්නවද? 3ක් දුන්නේ ඉතිරි හේවුවට මම එක ලකුණක් දුන්නා. හරිද? මේ පියවර ලිව්වට එක ලකුණක් දුන්නා. පුතේ 40 එක හොයාගත්තට තව ලකුණක් දුන්නා. ওই විදිහට මම ලකුණු 3ක් දුන්නා. ලකුණු 3ක් දුන්නා. බලන්න නේද? මම දැක ගොඩක් අය ඇත්තට මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. හොඳයි දැන් අර ඉස්සරට වඩා පේපර් වල මම දකිනවා පොඩි පොඩි හොඳ දේවල්. ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. හැබැයි එතනින් එහා ටික හදලා තිබ්බේ නැහැ. ඒතර ඒගොල්ලෝ බලා ගන්නද එතනින් එහා ටිකත් හදන්නේ කොහොමද කියන එක හොඳට බලා ගන්න. දැන් කියනවා සිල්ලර වෙනසල්ට විකුණු වට්ටක් අත ඔගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80 වෙනි. උදේ මෙන්න මේ ටික තමයි කිලෝග්‍රෑම් 80 කියලා කියන්නේ. බලන්න කරුමක මහත අනිත් ඔක්කොම භාග දන්නවා. මෙන්න මූ දන්නේ නැහැ. කියන්නේ සිල්ලර වෙනසල්ට දුන්නේ විකුණුවේ අන්තිම පිටුරේ ඉතිරි ඔක්කොම ටික. හරිද? ඒක තමයි කිලෝ 80 වෙන්නේ. එහෙනම් අපිට මේ ගාන හදන්න නම් ඔයාලට පේනවද අපිට සිද්ධ වෙනවයි කියලා මෙන්න මේ සිල්ලර වෙලින්දට දාන භාගය හොයන්න. ඔන්න ඕක හොයාගන්න ගොඩ දෙනෙට බෑ. ඒ කියන්නේ මේ ඔක්කොගෙම පස්සේ අන්තිමට ඉතිරි වෙන භාගය හොයාගන්න ගොඩක් අයට බෑ. බලා ගන්න මම ක්‍රම දෙකක් කියලා දෙන්නම්. එකක් ලේසිම ක්‍රමය මෙන්න මෙහෙම. මේ දෙන්නට ගත්තම 20න් 17ක් ගත්තම පස්සේ කීයක් ඉතුරු වුණාද? 20න් 3යි. හරිනේ. ඊට පස්සේ මේ 20න් 3න් 40න් එක පරිභෝජන ගත්තා කියලා කියනවනේ. පුතේ ඉතිරි ටික හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අර මුල් දෙන්නට ගත්තයන් පස්සේ ඉතුරු ටික 20න් 3යිනේ. ඊට පස්සේ ඒකෙන් 40න් එකක් ගත්තනේ. එහෙනම් 20න් 3න් 40න් එකක් අඩු කරනවා. දෙන්නගේම හරය 40ට යවුණා පුතේ. පළවෙනියා මෙයා දෙකෙන් ගුණ කරාම එනවා 6යි. 6න් එකක් අඩු කරාම එනවා කෙලින්ම 40න් 5යි කියලා. එහෙනම් කෙලින්ම ඔයාලට හොයාගන්න පුළුවන්. එයා සිල්ලර වෙලෙන්දට විකුණපු ප්‍රමාණය 45යි කියලා. බැරි වෙච්ච ළමයි නැවත අහගන්න. මම මේ කරේ මේ දෙන්නගෙන් පස්සේ ඉතුරු ටික අරගෙන ඒකෙන් මෙයා අඩු කරලා ඉතුරු ටික හෙව්වා. 45යි කියලා හෙව්වා. ඔය එක ක්‍රමය. ඔය එක ක්‍රමය. දැන් තව ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ඔයාලා කඩේ මුදලාලි වගේ වෙන්නේ. මුදලාලි වගේ වෙනවා කියන්නේ මුදලාලිත් ඉතුරු සල්ලි දෙන්න කලින් ගත්ත බරු ටික ඔක්කොම එකතු කරනවනේ. එකතු කරලා අන්තිමටම ඉතුරු සල්ලි කීයද කියලා බලන්න. ඔයාලත් එහෙම කරනවා මේ. මේ දින ඉවර වෙච්ච ටික මේ තොග අසල්වැසි පාරිභෝගික ඔයාලා ওই තුනම එකතු කරනවා. කියන්නේ 5න් 3යි 4න් 1යි 40න් 1යි ඔක්කොම එකතු කරනවා. ඒ එකතු කරද්දි මුන් දෙන්න එකතු කරන්න ඕනේ කලින් එකතු කරන්නේ 20න් 17යි කියලාවනේ. ඔයාලා 20න් 17යි 40න් 1යි මේ ඔක්කොම එකතු කරනවා. එකතු කරාම ඔයාට එනවා ඉවර වෙච්ච ටික එනවා. මේ තුන් දෙනාටම දීලා ඉවර වෙච්ච ටික එනවා. ඒක එකතු කරාම හරය සමාන කරලා එකතු කරලා බලන්න. ඔයාලට එකතු කරාම එනවා 40න් 35ක් කියලා. ඒ කියන්නේ 40න් 35ක් අර ටික ඉවරයි. එහෙනම් ඉතුරු ටිකනේ සිල්ලර වෙන්නද දෙන්නේ. මුළු ටික 40න් 40යි නම් 40න් 35ක් අඩු කරලත් ඔයාලට 40න් 5යි කියලා ගන්න පුළුවන්. සමහර අය එහෙමත් හදනවා. ඔයා බලන්න ඔයාට ලේසි මොකක්ද කියලා. මම කියන්නේ ක්‍රම දෙකකින් එකකට හරි හදන්න. මම මේක මෙච්චර විස්තර කර කර කියා දුන්නේ උතරින් එහාට හදපු නැති ගොඩක් ළමයි ඉන්නේ හින්දා. හරිද? ඉතිරි හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා බලලා ගන්නත් පුළුවන්. මේ ඉතිරි මෙයා අඩු කරලා බලලා ගන්නත් පුළුවන්. ඔයාට ලේසි ක්‍රමය මොකක්ද කියන එක ඔයා තීරණය කරන්න. කොහොම හරි කමන්නේ අපිට අන්තිමට එනවා සිල්ලර වෙලෙන්දර විකුණුවේ 40න් 5යි කියලා එනවා. එහෙනම් ළමයි ඒ 40න් 5 නේද කිලෝ 80ට සමාන වෙන්න ඕනේ.
එහෙනම් 40න් 5ක් තමයි පුතේ කිලෝග්‍රෑම් 80යි කියලා ගන්න. පුතේ මේ ගානේ තියෙන අවුල තමයි ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නේ අහන්නේ මුළු වට්ටක්ක ප්‍රමාණය නෙමෙයි. තොග වෙලෙන්දාට විකුණු වට්ටක් ප්‍රමාණය අහන්නේ. කියන්නේ මෙන්න මූට දීපු ටික අහන්නේ. 5න් 3ක් කීයද කියලා අහන්නේ. මුළු ගාන හොයාගෙන හදන්න පුළුවන්. මුළු ගාන හොයන්න නැතුව හදන්න පුළුවන්. ඒක කොහොමද දන්නවද? ඒගොල්ලෝ හොයන්නේ කියන්නේ 5න් 3න්නේ. ආ. පුතේ 5න් 3ක් කියලා කියන්නේ මං ඌ 40 දැන් අපි ගාව තියෙන 40න් 5ක්නේ. ඒගොල්ලෝ අහන්නේ 5න් 3න්නේ. මම මුව 40න් පංගු කරන්න පුතේ මුව 8න් ගුණ කරා නම් 5න් 3ක් කියලා කියන්නේ 40න් 24ක් කීයද කියලා හොයා හෙව්වනම් හරි. හරිනේ? 40න් 5ක්නේ 80යි කියලා මේක මුළු ගාන හොයලා හදන්නත් පුළුවන්. මම ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ ඈ. 40න් 5ක් කියන්නේ 80යි කියලා අපි හොයාගත්තා. ඒගොල්ලෝ අහන්නේ තොග වෙලෙන්දට දීපු ටික 5න් 3ක්. 40න් පංගු කරන 8න් ගුණ කරාම 40න් 24ක් අහන්නේ. පුතේ මුලින්ම 40න් එකක් හොයාගන්නකො. එකක් හොයන්න මූ 5න් බෙදන්න. 80 5න් බෙදුවාම එනවා කිලෝග්‍රෑම් 16යි කියලා එනවා. එහෙනම් අහන්නේ ඒ වගේ 24ක්. පුතේ 16 24න් ගුණ කරා නම් හරි. 16 24න් ගුණ කරා නම් හරි. ඕක ගුණ කරාම පුතේ මම හිතන්නේ වාට උත්තරේ එනවා කීයද එන්නේ? ගුණ කරලා බලමුනේ. ඔයාලට කම්මැලි ගුණ කරා. right. ගුණ කරාම එනවා ළමයි උත්තරේ කීයද එන්නේ? 384යි කියනවා. 384යි කිලෝග්‍රෑම් කියලා. මම මේ මුළු ප්‍රමාණය හොයන්න නැතුව හැදුවේ ඈ. ඔන්න ඉතින් මුළු ප්‍රමාණය හොයලා හදන්නත් පුළුවන්. ඒක ඔයාලත් කැමැත්ත. මම හැදුවේ මුළු ප්‍රමාණය හොයන්න නැතුව. 40න් 5ක් කීයද කියලා බැලුවා 80යි. ඒගොල්ලෝ අහන්නේ 5න් 3ක්. 40න් පංගු කරාම ඒ කියන්නේ 40න් 24ක් ඒගොල්ලෝ අහන්නේ නේද? එහෙනම් 5ක් කියන්නේ 80යි නම් එකක් කියන්නේ 16යි. මම මේ 5න් බෙදලා මේක ගත්තේ. 5න් බෙදලා ගත්තේ. එකක් කියන්නේ 16යි. එහෙනම් 24ක් හොයන්න මම 16 24න් ගුණ කරලා ගත්තේ. හරිද? ඉතින් පොඩි සුළු කිරීමක් තියෙනවා. මුළු වට්ටක්ක ප්‍රමාණය නෙමෙයි අහන්නේ. මම දැන් සමහර මුළු වට්ටක්ක ප්‍රමාණයත් වෙලා තිබ්බා. ගාන හොඳට කියවන්න. මුළු ටික හොයලා හදන්නත් තිබ්බ හැබැයි ඈ. එහෙම හැදුවත් ඒත් හරි. ඒ හැදුවත් ප්‍රශ්නයක් නැහැ. right. අන්තිම ගාන නම් ගොඩ දෙනෙක් වැරද්දුවා. අයියෝ. අන්තිම ගාන වැරද්දුවා ඒක නම් මේ අපේ කට්ටිය තොග වෙලෙන්දර දීපු කිලෝග්‍රෑම් ගාණෙන් ගුණ කර කර නටලා තිබ්බා. ළමයි මෙතන අහන්නේ ලැබූ ප්‍රතිශත ලාභය. ප්‍රතිශත ලාභය කියලා කියන්නේ පුතේ ලාභ ප්‍රතිශතය මේගොල්ලෝ මේ අහන්නේ. අනේ ළමයි ලාභ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? 9 ගියා දෙන්නේ. ලාභ ප්‍රතිශතය හොයන්න මුලින්ම ගන්නවා ලාභය. ඒක බෙදනවා ගත් මිලෙන්. හරිද? ඊට පස්සේ ඒක ගුණ කරනවා 100ට 100න් ප්‍රතිශතයක් කරන්න. ළමයි ලාභ ප්‍රතිශතය හොයද්දී තොග වෙලෙන්දට කිලෝ 384ක් දුන්නයි කියලා මේවා 384න් ගුණ කර කර නටන්න එපා. 1 කිලෝග්‍රෑමයක් දිහා බලලා හදන්න පුළුවන්. 1 කිලෝග්‍රෑමයක් දිහා බැලුවොත් එකයි ඒ වගේ 384ක් දිහා බැලුවොත් එකයි. එකම ටික එන්නේ භාගයක් විතර ලිව්වා. මේ බලන්නකො. 60ට අරන් 75ට වික්කනම් 1 කිලෝග්‍රෑමයකින් ලාභය රුපියල් 15යි. එකක් ගත්තේ 60 ගන්න. ඔන්න 60යි. ප්‍රතිශතයක් කරන්න 100ට 100න්. ඔයාලා නිකන් මං කියපු දේ සැකයි වගේ නම් ඔයාලා මේක 384න් ගුණ කරලා මූවත් 384න් ගුණ කරලා ඒ දෙක අඩු කරලා ලාභය හොයාගෙන ගත් මිලේ වාගේ ලියලා හදලා බලන්න. එකම උත්තරේ ලේසියෙන් හදන්න පුළුවන් ගන්න නේද? අච්චර රවුමක් යන්න ඕනේ නැහැ. මේ බලන්නකෝ. 60ට 15 ඒවා 4යි. 104න් බෙදුවාම එනවා 125යි නේද? ඔකට ක්‍රමයේ දෙකයි උත්තරේ දෙකයි විදිහට මම ලකුණු දෙකක් දුන්නා. මෙතන මම ලකුණු තුනක් දුන්නා පුතේ. ලකුණු තුන දුන්නේ 40න් 5 හෙව්වට එකයි. ඒක 80ට සමාන කරගෙන මේ ක්‍රමෙත් එක්ක දාලා 384 වට ලකුණු දෙකක් විදිහට තමයි මම ඒකට ලකුණු තුනක් දුන්නේ. අන්තිම ගානට ලකුණු දෙකත් එක්ක ඔක්කොම ලකුණු 10ක් ඒ ප්‍රශ්නෙට දුන්නා. ඔක්කොම ලකුණු 10ක් දුන්නා. මොකද 10ම ගත්ත ළමයි නම් හරි අඩුයි ඈ. සමහර අය පළවෙනි කොටස් එක විතරයි. සමහර අය තුන්වෙනි කොටසට ඇවිල්ලා තිබ්බා. ආවට හතරවෙනි කොටස හදලා තිබ්බේ නෑ. අපරාධ. හරිද? හොඳ ගණන්. හදාගන්න බැරුණා නම් නැවත හදලා බලන්න ඈ. right. ඊගාවට අපි යනවා පුතේ මේකේ තියෙන දෙවෙනි ගානට යනවා.
දෙවෙනි ගානට යනවා. මේකෙත් මම දැක්ක මේ අපේ ළමයි මේ සිංහල ටිකක් වැඩිපුර හිතන්න කියලා වරද්දන් තිබ්බා. මෙහි දැක්වෙන්නේ සුදු පැහැති ඍජු කෝණාශ්‍රාකාර රික බැලක්ද මේ ටික සුදුළු කළු පැහැති අර්ධ වෘත්තාකාර සහ මේක කළුළු සහ ඍජුකෝණී ත්‍රිකෝණාකාර රිදි කැබලි දෙකක්. දැන් ඔන්න අපේ ළමයට ආව ප්‍රශ්නයක් සර් මේක ඍජුකෝණික ත්‍රිකෝණාකාර රිදි කැබලි දෙකක් නැහැ නේ කියලා. තියෙනවා මේ. ඒ ඍජුකෝණික ත්‍රිකෝණාකාර රිදි කැබලි දෙක එකට එකතු කරලා තමයි මේ ලොකු ත්‍රිකෝණය හදලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකත් කළු පාට ඈ. ඒකත් කළු පාට හරි. රයිට්. ඔන්නතර ලොකු ප්‍රශ්නයක් ආවා. නේද? ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් නැහැනේ අපි කොහොමද හදන්නේ වගේ එහෙම ආවා. නෑ ඉතින් මේ තියෙන්නේ මේ. මේ දෙක එකට එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඔහොම ත්‍රිකෝණයක් එනවනේ. හරි. දැන් බලමු ප්‍රශ්න. අර්ධ වෘත්තාකාර දිග බැල්ලේ අරේ කීයද කියලා අහනවා. කියන්නේ මෙන්න මෙයාගේ. පුතේ මේ තියෙන විස්කම්භය 70යි. අරේ වෙන්නේ ඔක දෙකෙන් බෙදුවාම එන ගාන. නේද? 70 දෙකෙන් බෙදුවාම එනවා පුතේ මීටර 35යි කියනවා. පුතේ ඔකට එක ලකුණක් හම්බ වෙනවා. සෝරි මීටර නෙමෙයි සෙන්ටිමීටර ඈ. ඔකට එක ලකුණක්. දැන් අහනවා අර්ධ වෘත්තාකාර රෙදි කැබැල්ලේ පරිමිතිය. අර්ධ වෘත්තාකාර රෙදි කැබැල්ල කියන්නේ මෙයා ඈ. මෙන්න මෙයා. පුතේ යාගේ පරිමිතිය අහන්නේ මුළු රූපේ නෙමෙයි. අර්ධ වෘත්තාකාර රෙදි කැබැල්ලේ පරිමිතිය. කියන්නේ වටේ දිග තමයි යාගේ අහන්නේ. හරි. මම මුලින්ම චාප දිග හොයාගන්නම්කෝ. මතකයි නේද සූත්‍රය තීට බෙදීම 360යි 25 ආ. ඕකනේ සූත්‍රය. අපි ওই සූත්‍රයට ආදේශ කරගමු. පුතේ අර්ධ වෘත්තයක් නම් අපිට එනවා 2කින් 1යි කියලා එනවා. 2 2යි 5 7න් 22යි ළමයි R එනවා 35යි කියලා එනවා. ඉතින් මෙයාට මෙයා කැපෙනවා මෙයාට ඉතින් ඕකනේ බැරි. ඕන්නක තමයි ප්‍රශ්නේ. ගානේ හොඳම ටිකේදී නේද? PDF එක ක්ලෝස් වෙනවා. සර් ආයි හදනවා. හරි. එතකොට අපි ඉතින් මෙතන එතකොට මම ලියාගත්තා තීට බෙදීම 360යි 25R මම මේ චාප දිග පුතේ මුලින්ම හොයන්න යන්නේ නේද? චාප දිග හොයාගත්තොත් අපිට පරිමිතිය හොයාගන්න පුළුවන්. දෙකෙන් එක ගුණ කිරීම දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 70 ගිලෙනවයි කියලා කිව්වා. පුතේ මම අර එහෙවට එක ලකුණක් දුන්නා 35 m කියලා. හරිද? එතකොට මෙතන මෙන්න මේ පියවර ලිව්වට එක ලකුණක් දෙනවා ළමයි. සූත්‍ර භාවිතයට පුතේ මෙයාට ඔන්න මම වැරද්දකුත් කළා. අයියෝ 35 ඉන්න ඕනේ අරේ 70 නෙමෙයි නේ. හරි. උතෙන් දෙක ලකුණක් දුන්නා. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. පුතේ මේක සුළු වුණාම එනවා උත්තරේ 110යි සෙන්ටිමීටර කියලා එනවා. 110යි සෙන්ටිමීටර කියලා එනවා. පුතේ යාවේ චාප දිග ඈ. එයාවේ චාප දිග කලබල වෙන්න එපා. ඉවර නෑ. ඉවර නෑ. පරිමිතිය හොයන්නත් එපා. එතන මේ 110ට නම් තව ලකුණක් දුන්නේ ඈ. පරිමිතිය හොයනවාට පේනවා 110 කියන්නේ මේ ටිකනේ. ඔය 110ට මේ 70ත් එකතු වෙන්න ඕනේ. පුතේ 110ට 70ක් එකතු වුණාම අපිට නම් පුතේ උත්තරේ 180යි සෙන්ටිමීටර කියලා. පුතේ ඒකට මම තව ලකුණක් දුන්නා. මම ලකුණු 3ක් දුන්නේ ඈ. ගොඩක් අය 110 හොයලා තිබ්බා. පරිමිතිය කියන වචනේ උඩට අරන් තිබ්බේ නෑ. මුළු රූපෙත් නෙමෙයි අහන්නේ. අර්ධ වෘත්තාකාර කොටස විතරයි පරිමිතිය අහන්නේ. එතකොට එකතු කරලා ගන්න ඕනේ. හරි. මෙන්න වරද්දගත්ත තැන සැරසිල්ලේ මතු පිට වර්ගඵලය මේ සැරසිල්ලේ මුළු වර්ගඵලය අහනවා. හරි. තියෙන ඊටත් එක්ක හරි අමාරුයි. අපි හදමු. මම මුලින්ම හොයන්නම් අර්ධ වෘත්තයේ වර්ගඵලය. හරිද? මම මුලින්ම හොයන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. පුතේ සූත්‍රෙ වෙන්නේ ඔයාලට මතක නම් සූත්‍රෙ වෙන්නේ තීට බෙදීම 360යි 5r වර්ගය. තීට බෙදීම 360යි 5r වර්ගය අපි ආදේශ කරමු පුතේ මෙතෙන් දෙනවා දෙකෙන් එක 5 කියන්නේ 7න් 22 r අරයට එනවා පුතේ r වර්ගය කියලා තියෙන්නේ 35 වාරයක් 35 කියලා එනවා පුතේ කැපෙන අය කපන්න මූට මූ කැපෙනවා මූට මූ කැපෙනවා ඉතුරු වෙන කට්ටිය ගුණ කරන්න 11 කරක් 5 55යි 35 55න් ගුණ කරාම මට එනවා පුතේ උත්තරේ කීයද එන්නේ මම වැරදි නම් කියන්නේ 1925යි කියලා එනවා. කීයද එන්නේ
1925යි right. ඕකට එක ලකුණක් දුන්නා. ඕකට එක ලකුණක් දුන්නා. හරිද? වර්ග සෙන්ටිමීටර. right. ඊළඟට මම හොයනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. කලබල වෙන්න එපා ළමයි. ඔයාලා ඔන්න බලන්න ඔයාලා විභාගෙදී අල්ලන දැන් අනේ අපේ ළමයි ගොඩක් අය හිටියා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයපු 70යි දිග ගුණ කිරීම පල්ලනේ 70යි 1යි එක් වරක් 70 70යි කියලා දාපු අය හිටියා. මේ හොඳට බලන්න ඒකකයේ දිහා බලන්න. මීටරනේ තියෙන්නේ. මූ සෙන්ටිමීටර නේද? එහෙම ගුණ කරන්න බෑ නේද? එහෙම යනවා නම් පුතේ වාට සිද්ධ වෙනවා මීටර සෙන්ටිමීටර කරගෙන එන 100යි 100 වාරයක් 70 නේද? 100 වාරයක් 70 දැන් නම් මගේ ඉවසීමේ සීමාව පයින්නවා. හරි. මොකද right 100 වාරයක් 70 එතන ඉන්නේ හේතුව මීටර වලින් ආපු නිසා සෙන්ටිමීටර කරන් හදන්න ඕනේ 100 වාරයක් 70 උතේ එතන ආවා 7000යි කියලා ආවා. හරිද? තමයි අර්ධ වෘත්තේ 1925යි කියලා මම ආයෙ එක ලියන්නේ නැහැ. ඒක 1925යි කියලා ආවා ඈ. ඍජු කෝණාශ්‍රය 7000යි කියලා ආවා. හරි ත්‍රිකෝණය. ඔන්න වරද්දගෙන ගොඩක් කට්ටිය. ළමයි ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් බව ඇත්ත. දැන් වර්ගඵලය හොයන්න ඕනේ මේ ත්‍රිකෝණ දිහා බලාගෙනනේ. ත්‍රිකෝණයක වර්ගඵලය වද්දි වාට උනේ ආධාරකයයි ලම්බුසයිනේ. මේ පරිස්සමෙන් බලන්නකො මේ 50 කියන්නේ ආධාරකය. මේ කෙලින්ම මේ දීලා තියෙන මොනෝසුද මේ දීලා තියෙන 40යි කියලා. ලම්බුස මේ දීලා තියෙන 40යි කියලා. ඉතින් ඒක වරද්දලා. සමහරු ආධාරකයේ 50යි ලම්බුස 40යි කියලා අරන් උඩ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් කියපු නිසා ආයි දෙකෙන් ගුණ කරනවා. එහෙම වෙන්නේ නැහැ. ත්‍රිකෝණ දෙක එකතු වෙලා හැදලා තින්නේ. ඔයා මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. කොහොමද හොයන්නේ? භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බුස කියලා. ඔච්චරයි. දැන් හරියලා වෙයි කැපෙන අය කපන්න. මම මුට මු කපන්නම්. ඕක සුළු කරාම ඔතනින් එනවා පුතේ 1000යි වර්ග සෙන්ටිමීටර කියලා. පුතේ මේකට එක ලකුණක් දුන්නා 1925යි වට. මේකට එකක් දුන්නා. සහ මේකට එකක් දුන්නා. ලකුණු තුනක් දුන්නා. ඉවර නෑ. මුළු මතු පිට වර්ගඵලේ නහන්න. ওই ටික එකතු කරන්න. 1925යි 7000යි 1000යි මේ ඔක්කොම එකතු කරන්න. එකතු කරාම එනවා 9925යි වර්ග සෙන්ටිමීටර කියලා. ඉතින් ඔය වගේ පොඩි පොඩි වැරදි. සමහර ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන්න කියලා වරද්දගෙන තිබ්බා. සමහර ත්‍රිකෝණ වල වර්ගඵලය හොයන්න කියලා වරද්දගෙන තිබ්බා. ඉතින් ඔන්න ඔහමයි එන්නේ. 9925යි වර්ග සෙන්ටිමීටර. ඒකට තව ලකුණක් ඈ. right. මෙතන මම ඉස්සර ලකුණු 3ක් දුන්නා. මෙතෙන් දෙක ලකුණක් දුන්නා. මේ වෙද්දි වාට ලකුණු 8ක් දීලා ඉවරයි. ලකුණු 8ක් දීලා ඉවරයි. right. ඊගාව ලකුණු දෙක ලැබෙන්නේ අන්තිම ගානට. දැන් කියනවා අර්ධ වෘත්තාකාර දිගැබැල්ල වෙනුවට මෙන්න මේ අර්ධ වෘත්තයේ වෙනුවට එම වර්ගඵලයම ඇති ඍජු කෝණාශ්‍රාකාර දිගැබැල්ල උදේ අර්ධ වෘත්තය වෙනුවට අපි මුලින්ම අතර අඳින්න කලින් මෙතන අඳිමු ඈ. එම වර්ගඵලයම ඇති. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය 1925යි නේද? ඒ වර්ගඵලයේම තියෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් මේකට අලවන්න තීරණය කළාලු. එතන වැදගත් දෙයක් කියනවා. එකක් මෙන්න මේක. අර්ධ වෘත්තාකාර දිගබැල්ල වෙනුවට එම වර්ගඵලයට ඇති. එම වර්ගඵලයේම ඇති කියලා ඔක එන්න ඕනේ. හරිද? ටර්න් නෙමෙයි එන්න ඕනේ ම පොඩි ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා. ඒතකොට ඒකෙන් අපිට වර්ගඵලය කීයද කියලා හොයාගන්න පුළුවන්. තවත් කියවෙන්නේ නැහැ. ඇති ඍජු කෝණාශ්‍රාකාර දිගබැල්ලක් AB ඇතුල් මායිම වෙනස යන්න. AB කියන්නේ ඇතුල් මායිම. කියන්නේ එක මායිමක් අපිට හොයාගන්න පුළුවන් පුතේ. AB කියන එක්කෙනා 70යි කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මෙන්න එක මායිමක් අපි ගත්ත 70යි කියනවා. පුතේ තව එකක් හොයාගන්න ඉපැ. දිග නම් හොයාගත්තා. පළල හොයාගන්න ඉපැ. නේද? පළල නැතුව අපිට මේක ලකුණු කරන්න බෑනේ. එහෙනම් මම හොයාගන්නවා පළල. පළල හොයාගන්න කරන්නේ හරි සරල වැඩක්. මොකද්ද? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වන සූත්‍රය ලියා ගන්නවා. මොකද්ද ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වන සූත්‍රය? දිග ගුණ කිරීම පළල. මම ඔන්න ඔය සූත්‍රය දාගන්නවා. ඔයාලට පේනව නේද? වර්ගඵලය දන්නවා 1925යි.
දිග දන්නවා 70යි. අපි පළල x කියලා දාලා පුතේ අපි හොයනවා පළල දෙපැත්තම කීයෙන් බෙදලාද 70 වෙන් බෙදලා. බය නැතුව බෙදන්න. පණ දාගෙන 70 වෙන් බෙදන්න ඕනෙත් නෑ මේ බලන්නකෝ. මූ 7න් බෙදෙනවා. 10යි පුතේ උඩින් එකත් 7න් බෙදෙනවා. මේ 19ට 7 ඒවා 2යි 5ක් ඉතුරුයි 52ට 7 ඒවා 7යි 3ක් ඉතුරුයි 35ට 7 ඒවා 5යි 275යි කියලා. 275 10න් බෙදුවාම නෝ පුතේ x කියලා කියන්නේ 27.5යි වෙනවා. පුතේ ඕක හොයාගත්තට ඔයාලට මම එක ලකුණක් දුන්නා. හරිද? දීලා මේක ඉහත රූප සටහනේම මිනුම් සහිත වඳින්න කියනවා. අර්ධ වෘත්තයේ වෙනුවට එකතු වෙන්නේ එළියෙන් එකතු වෙන්නේ මූ ඇතුල් මායිමක් වෙනසේ කියන්නේ ඒකයි. මම කරන්නේ මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මේ අර්ධ වෘත්තයේ වෙනුවට ඇඳලා දිග පළල දිග නම් 70යි කියලා කියනවනේ. පළල 27.5 සෙන්ටිමීටර කියලා. ඒ නිවට පුතේ මම තව ලකුණක් දුන්නා. ඔන්න ඔහමයි ඕකේ ලකුණු 10 හැදෙන්නේ. ඔන්න ඔහමයි ඕකේ ලකුණු 10 හැදෙන්නේ. හොඳ ගානක් හොඳ ගානක්. මේ වගේ ගණන් නිතරම ඕ ලෙවල් පේපර් එකේ අහනවා. මේ වගේ ගණන් නිතරම ඕ ලෙවල් පේපර් එකේ අහනවා. ඔයාලා අවධානයෙන් ඉන්න ඕන ගණන් ඕවා. හරිද? අඩුපාඩු හදාගන්න. වැරදි අය ආයි හදන්න. බලන්න ආයි හදනකොට ඔයාලට තේරෙයි නේද? කොච්චර මෝඩ වැරදිද ඔයාලා කරලා තියෙන කියන එක තේරෙන්නේ. හරි. ඊගාවට තුන්වෙනි ගාන සුරංගට අයත් නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 20000කි. ඉන් 10%ක වාර්ෂික වරිපණම් බද්දක් ගෙවිය යුතුය. පුතේ වරිපණම් බදු පරිස්සමෙන් වාර්ෂික බද්ද අහන්නේ කාර්තුව නෙමෙයි. ඒකත් බලන්න විභාගෙදි හොඳට right. මම මේව හදන්නේ මිනි පෙට්ටි ක්‍රමයකින්. කැමති ක්‍රමයකින් මේක හදන්න පුළුවන් නේද? මිනි පෙට්ටි තුනක් ඇඳ ගන්නවා පුතේ. පළවෙනි මිනි පෙට්ටියේ ඉන්නේ වටිනාකම. ඊගාට මිනි පෙට්ටිය නම් බද්ද. ඊගා මිනි පෙට්ටිය නම් බදු සමග වටිනාකම කියලා. පළවෙනි මිනි පෙට්ටියට හැමදාම ඉන්නේ 100. මොකද අපි ප්‍රතිශතය දිහා බලාගෙන මේක ලියන්නේ. ඌ දෙන්නේ 100ට කියලා. ඒ නිසා 100 කියලා ලිව්වා. ප්‍රතිශතයේ බදු ප්‍රතිශතයේ 10යි කියලා දැම්මා. 100 වටිනාකමක් තියෙන මොනවා හරි දෙයකට 10ක බද්දක් ගෙවුවාම බදු සමග වටිනාකම 110ක් වෙනවා. ඔහොම මම මිනි පෙට්ටි තුන පුරව ගන්නවා. දැන් ගාන බලන්න. ගානේ නිවසේ වටිනාකම 20000යි කියලා දෙනවා. ඒක වටිනාකමට පහලින් ලියන්නම්. පුතේ බද්ද තමයි හොයන්න කියන්නේ. අපි ඒකට x කියලා දාගමු. හරිනේ? දානවා රසුන් තියෙන. එතකොට මට එනවා 100 වාරයක් x සමානයි 20000 වාරයක් 10 කියලා එනවා. 20000 වාරයක් 10 කියලා එනවා. හරි නේද? 100 වාරයක් x සමානයි 20000 වාරයක් 10. පුතේ දෙපැත්තම අපි 100ෙන් බෙදනවා. දෙපැත්තම අපි 100ෙන් බෙදනවා. බෙදුවාම වෙනවා පුතේ x කියලා කියන්නේ උත්තරේ මේ ගුණන මේක කැපිලා ගියාම උත්තරේ රුපියල් 2000යි කියලා එනවා. රුපියල් 2000යි කියලා එනවා. කාර්තු කරන්න කිව්වනම් පුතේ අවුරුද්දකට කාර්තු 4ක් තියෙන නිසා 4ෙන් බෙදන්න ඕනේ. මෙතන අහලා තියෙන කෙලිම වාර්ෂික පරිපණම් බද්ද නිසා නැවත එහෙම වාට බෙදන්න දෙයක් නැහැ. අපිට ලකුණු දෙකක් මේකට දෙන්න පුළුවන්. ලකුණු දෙකක්. right. දැන් කියනවා සුරංග මෙම නිවස මාසකට රුපියල් 12000 බැගින් වසරකට කුලියටදී එකවර මුදල් ලබා ගනි. හොඳට කියවන්නේ. මාසකට 12000 බැගින් වසරකට කුලියටදී කියලා කියන්නේ. හිතන්න එපා අවුරුද්දටම 12000යි ගත්තේ කියලා. මාසෙට 12000 ගානේ අවුරුද්දක කුලි ගන්න. අරගෙන වරිපණම් බදුත් ගෙවලා නිවසේ අලුත් ඇලියාවටත් 40000ක් වියදම් කරාන් පස්සේ ඉතිරි මුදල කීයද කියලා අහනවා. ඔයාලට මතක නම් කොටස් වෙළඳපොළ පාඩමේදී මම මේ වගේම ගණක් ඔයාලට හැදුවා. පාස් පේපර්ස් ගණක් O level. මේ වගේම ගණක් හරි. අපි මේ ඉතර වෙන මුදල හොයන්න කලින් බලමුකෝ සුරංගට හම්බ වෙන මුදල. සුරංගට හම්බ වෙනවා 12000 ගානේ මාස 12ක්. ඒ කියන්නේ පුතේ 144000ක් සුරංගට හම්බ වෙනවා. ඊට වියදම් යනවා පුතේ මොනවද? බදු ගෙවනවා 2000ක්. අලුත් ඇලියාවට යනවා 40000ක්. එහෙනම් යාට වියදම් වෙනවා ඔක්කොම රුපියල් 42000ක්. එහෙනම් ළමයි ඉතුරු මුදල හොයන්න අපි මොකද කරන්න ඕනේ? මෙයාගෙන්
42,000ක් අඩු කරනවා. ඉතින් අඩු කරාම එයාලන් ඉතුරු වෙන මුදල එනවා රුපියල් 1,02,000යි කියලා එනවා. රුපියල් 1,02,000යි. මෙතන 1,44,000 වට එකකුත් අඩු කරාට එකකුත් උත්තරේට එකකුත් විදියට මට ලකුණු 3ක් දෙන්න පුළුවන්. මොන්ඩිසෝරි ගණන් ඈ. මොන්ඩිසෝරි ගණන්. හරි. දැන් කියනවා ඉහත ඉතිරි මුදල රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවන සමාගමක රුපියල් 20 කොටස් මිලදී ගැනීමට යොදවයි. මෙයින් වසර අවසානයේ ඔහුට හිමි වෙන ලාභාංශ ආදායම හොයන්න කියලා. පුතේ මම කොටස් වෙළඳපොළ ගාන හදන්න කියලා දුන්නේ සූත්‍ර 4කින්. මතකද දන්නේ නේද? සූත්‍ර 4කින් තමයි මම කියලා දුන්නේ. එතකොට මම සූත්‍ර 4 චුට්ටක් ඉක්මනට ලිව්වොත් පළවෙනි සූත්‍රය ඔයාලට මතක ඇති. ආයෝජනය කළ මුදල හොයන්න මම ඔයාලට සූත්‍රයක් කියා දුන්නා. ආයෝජනය කළ මුදල හොයන්න. right. ඒ තමයි ආයෝජනය කළ මුදල හොයන්න පුළුවන් කියලා කිව්වා. ඒ කියන්නේ කොටස් මිලදී ගැනීමට වියදම් කරන මුදල හොයන්න පුළුවන් කියලා කිව්වා. කොටසක වෙළඳපොළ මිල කොටස් ගාණින් ගුණ කරලා. කොටසක වෙළඳපොළ මිල කොටස් ගාණින් ගුණ කරලා විභාගෙන් නම් ඕගොල්ලෝ කරන්නේ මේක හදාගන්න විදියක් හිතෙන්නේ නැත්නම් හිතෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හිතෙන්නේ නැත්නම් මේ විදියට සූත්‍ර 4 පැත්තක ලියා ගන්නවා. ලාභාංශ ආදායම හොයන්න පුළුවන් කියලා කිව්වොත් හරි. එන්න කේන්තියනේ. එන්න කේන්තිය ළමයි වචන වලින් කියන්න බෑ. හරි. මෙතන හිටියේ. හරි මම ආයෙත් හත් ගාලා ලියන්නම් ඈ. ඒකෙන් වෙලා යනවා වැඩි පොඩ්ඩක් අපරාධේ. right. ආයෝජනය කළ මුදල හොයන්න පුළුවන් කියලා කිව්වා. කොටසක වෙළඳපොළ මිල කොටස් ගාණින් ගුණ කරාම නේද? කොටසක වෙළඳපොළ මිල කොටස් ගාණින් ගුණ කරන්න කියලා කිව්වා. ඊගාවට ලාභාංශ ආදායම හොයන්න පුළුවන් කියලා කිව්වා පුතේ. එක් කොටසකට ගෙවන ලාභාංශය කොටස් ගාණින් ගුණ කරලා හොයන්න පුළුවන් කියලා අපි කිව්වා. නේද? කෙටියෙන් හරි කමන්නේ විභාගයේ සූත්‍ර ටික ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. ඊගාවට හරි. සූත්‍ර 4 ලියන්න එපා කියලා දන්නේ කියන්නේ. ඊගාට ප්‍රාග්ධන ලාභය වෙන සූත්‍රයක් ඔයාලට කියලා දුන්නා මම. එක් කොටසක් විකිණීමෙන් ලැබෙන ලාභය කොටස් ගාණින් ගුණ කරන්න කියලා. නේද? ඔය විදිහට ඊගාට කොටස් විකිණීමෙන් ලැබෙන මුළු මුදල හොයන්නත් මම ඔයාලට සූත්‍රයක් කියලා දුන්නා. ඔය විදිහට පුතේ සූත්‍ර 4කින් තමයි අපි මේ ගාන හැදුවේ. දැන් සමහර ළමයි ඉන්න ඕක කියනකොට අනේ සර් අපිට සූත්‍ර ඕනේ නෑ. නේද? සූත්‍රය තුවත් නිකම්ම හදන්න පුළුවන් කියන කට්ටිය ප්‍රශ්නයක් නෑ. එයාලට හදන්න පුළුවන් නම් එයාලා හදන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. හරිද? හදන්න බැරි ළමයි මෙහෙම ලියාගෙන හදන්න. මම කියන්නේ විභාගෙදි ගාන නොහදින්න එපා. මොන හරි ක්‍රමයකට ගාන හදන්නයි ඕනේ. මොකද ගාන නොහදිතොත් අපරාධේ මේක මේ එන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ හින්දා අපිට අතාරින්නත් බෑ. මේක අතාරින්න බෑනේ කිසිම ප්‍රශ්නයක්. අපිට අනිවාර්යයෙන් මේක හදන්න වෙනවා. right. එතකොට මෙන්න මේ සූත්‍ර 4 ලියා ගන්නවා. ලියාගෙන දැන් ඔයා කරන්නේ මේකේ අදාළ තැන් වලට අදාළ ඒවා ආදේශ කරගන්නවා. මම මේ කියන්නේ හදන්න බැරි ළමයිට ඈ. පුළුවන් අයට මේවා ප්‍රශ්න නෙමෙයි ඈ. හරි. බැරි ළමයා කරන්නේ මේකේ අදාළ තැන් වලට අදාළ අගයන් ටික ආදේශ කරගන්නවා. හරි. මම මේක white board එකේ හදලා පෙන්නන්නම් ඈ. මේ අද වැඩේ ඉවර කරන්න වෙන්නේ. right. ආයෝජනය කළොත් දැන් තුන්වෙනි පාඩම් දිනනවා සර් බලන්න. කොටස් ගාන ලාභාංශ ආදායම වෙනවා. එක් කොටසක් විකිණීමෙන් ලැබෙන ලාභාංශය ගුණ කිරීම කොටස් ගණන ප්‍රාග්ධන ලාභ වෙනවා. එක් කොටසක් විකිණීමෙන් ලැබෙන ලාභය ගුණ කිරීම කොටස් ගණන. පුතේ කොටස් විකිණීමෙන් ලැබෙන මුළු මුදල එනවා කොහොමද? කොටසක් විකිණූ මිල ගුණ කිරීම කොටස් ගන්න.
ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙයා මෙයා අතර සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. මොකද්ද සම්බන්ධය? ඔය තුන්දෙනාගෙන් දෙන්නෙක් දන්නවනම් අනිත් එක්කෙනා හොයන්න පුළුවන් කියලා කිව්වා. හරි. පුතේ දැන් ගාණි කියන්නේ මෙන්න මෙහෙමයි. ගාණි කියන්නේ අර ඉතුරු මුදල. ඒ කියන්නේ 1,02,000 අරගෙන ඇවිල්ලා මෙයා කොටස් මිල දීලා ගන්නවා. කොහොමද කොටස් මිල දීලා ගන්නෙ? ගාණි කියනවා මෙන්න මෙහෙම ඉහත ඉතිරි මුදල රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවන සමාගමක රුපියල් 20 කොටස් මිල දී ගන්න යොදවනවලු. යොදවලා ඒකෙන් එයාට අවුරුදු අන්තිමට හම්බෙන ලාභාංශ ආදායම කීයද කියලා අහනවා. පුතේ ඕක හොයන්න කලින් ඔයාලට පේනව නේද? කොටස් ගන්න හොයාගන්න ඕනේ කියන එක. නේද? නැත්නම් හදන්න බෑනේ. ඒතර මේ සූත්‍ර ලියාගත්තාම ඔකට අග්ගාල උඩට යනවා. කොටස් ගන්න හොයන්න 1,02,000 අපි 20ෙන් බෙදනවා. 20ෙන් බෙදුවාම වෙනවා පුතේ කොටස් ගන්න 5100යි කියලා එනවා. ඒක කොටස් ගන්න වෙන්නේ 5100යි. කොටස් ගන්න වෙන්නේ 5100යි. හරිද? ඒකට එක ලකුණක්. එහෙනම් දැන් අපිට පුළුවන් පුතේ ලාභාංශ ආදායම හොයන්න කොහොමද? 5 ගුණ කරනවා 5100න්. ඒ ගුණ කරාම අපිට එනවා ලාභාංශ ආදායම රුපියල් 25500යි කියලා. පුතේ ඒකට ලකුණු දෙකයි. ඒක ඔක්කොම ලකුණු 3ක් ඔයාලට ඒකට හම්බ වෙනවා. ඔක්කොම ලකුණු 3ක් හම්බ වෙනවා. කියන්නේ ලාභාංශ ආදායම වලට එනවා 25500යි කියලා එනවා. දැන් කියනවා ඊට පස්සේ වසර අවසානයේ ලාභාංශ ලබාගත් පසු කොටස් සියල්ල රුපියල් 30 බැගින් විකුණයි. අන්න පුතේ 30 ගානේ විකුණනවලු පුතේ. 20ට අරන් 30ට වික්කනම් එක කොටසකින් ලැබෙන ලාභය 10යි. කොටස් ඔක්කොම විකුණුවයි කියන නිසා මේවට 5100 තමයි ඉන්නේ. ප්‍රශ්නේ අහන්නේ සමාගමේ මුදල් ආයෝජනයෙන් ඔහු ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. පුතේ පරිස්සමෙන් කොටස් වෙළඳපොලේ ආදායම ලබන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලාභාංශ ආදායම, අනිත් එක තමයි ප්‍රාග්ධන ලාභය. මුලින්ම ඔයාලා ප්‍රාග්ධන ලාභය කීයද කියලා හොයාගන්න. පුතේ ප්‍රාග්ධන ලාභය මට එනවා 10 5100න් ගුණ කරාම රුපියල් 51000යි කියලා එනවා. රුපියල් 51000. එහෙනම් එතනින් හම්බුණා 51000ක්, මෙතනින් හම්බුණා 25500ක්. පුතේ මුළු ලාභයට ඇවිල්ලා තියෙන එතකොට රුපියල් කීයද? 76500ක්. ඒතර ඒගොල්ලෝ අහන්නේ ඔහු ලැබූ ආදායම කියලා කියන්නේ පුතේ මුළු ලාභය කියන එක. ඒ මුළු ආදායම යෙදූ මුදලේ යෙදූ මුදල කියලා කියන්නේ මෙන්න මෙයාගේ. යෙදූ මුදල කියලා කියන්නේ කාගේද? මෙන්න මෙයාගේ. ඒ කියන්නේ 1,02,000 ප්‍රතිශතයක් ලෙස ලියන්න කියලා කියනවා. මුලින්ම ලියා ගන්න භාගයක් විදියට ප්‍රතිශතයක් කරන්න පුතේ 100%න් ගුණ කරන්න. හරිනේ? මේ තියෙන ලැබුණු මුළු ආදායම ගත්තේ මෙයාගෙනුයි මෙයාගෙනුයි එකතු කරාම 76500යි. යෙදූ මුදල 1,02,000යි. ප්‍රතිශතයක් කරන්න 100%න් ගුණ කරා පුතේ බිංදුව වලට බිංදු කැපිලා යනවා. මම දෙකෙන් බෙදන්නම් 51යි කියලා එනවා. මේක දෙකෙන් බෙදුවාම එනවා පුතේ 3825යි කියලා එනවා. ඉතින් මේක 51කින් බෙදන්න වෙනවා. බෙදෙනම ඇතිනේ. නැත්නම් දෙන්නේ නැහනේ. බෙදලා බලමු. 3825 51කින් බෙදන්න තියෙන්නේ 7යි 4ක් 51 357යි 25ක් ඉතුරුයි. ඔව් 255ට හරි බෙදෙනවා 5යි. හරි පුතේ. ලස්සන බෙදලා උත්තරේ 175යි කියලා. කියන උත්තරේ 175යි කියලා. ඉතින් හරියට සුළු කරන්න පුළුවන්. මේ තියෙන්නේ රෝමි ඉලක්කම් 4ට උත්තරේ. මේ තියෙන්නේ රෝමි ඉලක්කම් 3ට උත්තරේ. ඔය විදිහට හදන්න පුළුවන්. හරිද? මම ඒකයි කියන්නේ සූත්‍ර ලියාගෙන අර ගාන නොහදා ඉන්න දැන් ගාන හදා ගන්න ඕන තේරෙන්නේ නැත්නම් ඔයාලා මේ වැඩේ සූත්‍ර ලියලා හරි හදන්න පටන් ගන්න ඕන. සූත්‍ර ලියලා හරි හදන්න පටන් ගන්න ඕන. හරිද? බාන සර්ලව 3 පාරක් සූත්‍ර ලියුවා. හැබැයි සර් ඒත් ලියලා හැදුවා. නේද? ඒත් ලියලා හැදුවා බලන්න. රයිට් ඔන්නෝමයි ඉන්නේ. ඒතර අපේ ළමයිට පොඩි chance එකක් සෙට් වුණා මේකේ. මොකද මේ පේපර් එක දෙනකොට මම මේ පාඩම උගන්ලා තිබෙන නිසා ඔයාලට නිකන් ලකුණු දුන්නා. හැබැයි පේනව නේද හැදුවා නිකන් ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. මේකට ඇත්තටම ලකුණු 3ක් එනවා පුතේ. මේ 76000 මේ ප්‍රාග්ධන ලාභය හෙව්වට එකකුයි මේකට එකකුයි මේකට එකකුයි. අර මම ওই ගානේ රෝම ඉලක්කම් දෙකට
අර ඉතුරු වෙන මුදල 1,02,000 කට ලකුණු 3ක් දාගන්න කිව්ව නේද? ඒක ඇත්තටම ලකුණු 3යි නෙමෙයි මේකට හම්බෙන්නේ ලකුණු 2යි. ප්‍රෝමිලක්කම් 1ට 2යි, ප්‍රෝමිලක්කම් 2ට 2යි, ප්‍රෝමිලක්කම් 3ට 3යි, ප්‍රෝමිලක්කම් 4ට 3යි විදිහට තමයි ඔකේ ලකුණු 10 හැදෙන්නේ. හරි. අඩුපාඩු තියෙන ඒවා ටක් ගාලා හදාගන්නකෝ ඒකේ. ඒක හොඳ පේපර් එකක් ඈ. හොඳ ගණන් විභාගෙ එන්න පුළුවන් නේද? O level මට්ටමේ හොඳ ගණන් තමයි මේවා. right. දැන් අපි යනවා 4 වෙනි ගානට. මම ඒකත් පේපර් එකේම හදන්න යන්නේ ඉස්සෙල්ලා වගේ ඉතින් මට කරුණයක් වෙයිද දන්නේ අපි බලමු ඈ. තව එකපාරක් try එකක් දීලා බලමු. නේද? නේද ඔයාලා වගේ අර එකපාර නේද? අනේ මේ මගුල හරියන්නේ නැහැ කියලා අතර දාලා නිකන් ඉන්නේ නැතුව නේ. තව පාරක් බලමු. හරි. මෙන්න. ගාන කියනවා වට දෙකකින් සමන්විත තරගයකට පිරිමි ළමයි දෙදෙනෙක් සහ ගැහැණු ළමයි තුන්දෙනෙක් ඉදිරිපත් විය. ජයග්‍රහණය ලැබීම සඳහා නියමිත අවකාශයේ මෙම කොටු දෙක තුන ලකුණු ගන්න. පුතේ මේකේ මේ වට දෙකක්නේ. එකම ළමයාටම වට දෙක දිනන්න බෑ කියලා මුත් කියලා නෑනේ. මේ ඔක්කොම කතරේ ඉන්න ඕනේ. ඕකනේ ඔකේ තියෙන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. නේද? ඔක්කොම කතරේ යන්න ගන්න. හරිද? right. ඒක ඔක්කොම කතරේ යන්නට මම එක ලකුණක් දීලා තියෙනවා. right. ලස්සන පිළිවෙල ටික ඇඳ ගන්න. right. ඊට ඕකෙන් පුතේ අහන ප්‍රශ්නට අපිට උත්තර ලියන්න වෙන්නේ. ඕකෙන් තමයි අපිට අහන ප්‍රශ්න උත්තර ලියන්නේ. මේක අහනවා ළමයි ප්‍රශ්නය මුලින්ම අහනවා. මොකක්ද අහන්නේ? වට දෙකේදීම එක් අයෙකු ජය ගැනීම. ඒ කියන්නේ පළවෙනි වටේ දිනපු එක්කෙනාම දෙවෙනි වටේ දිනීමේ සම්භාවිතාව අහනවා. එතකොට ඒ කියන්නේ මේක මේ කියන්නේ B1 නම් B1, B2 නම් B2, B3 නම් G1 නම් G1, G2 නම් G2, G3 නම් G3. එකයි කියලා කියන්නේ ඔන්න ඕකට. ඒතොර ඒක අපිට එනවා පුතේ 25න් 5යි කියලා එනවා. ඒක මේක ලකුණු කරන්න නැති නිසා මම ලකුණු කරේ නැහැ නිකන් උත්තරේ විතරක් කිව්වා මේ B1 B1 B2 B2 G1 G1 G2 G2 G3 G3. ඊගාවට කියනවා ළමයි මේකෙම පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු වට දෙක ජය ගැනීමේ සිද්ධිය හේත කොටු දැල මත වට කර දක්වා එහි සම්භාවිතාව හොයන්න කියලා. right. පුතේ මේකට අපි ලකුණු දෙකක් දුන්නා. හරි. මේ වන්නකෝ පිරිමි ළමුන් දෙදෙනෙකු. ඒ කියන්නේ පුතේ වට දෙකම පිරිමි ළමයි දෙන්නෙක් දිනන්න පුළුවන් කියලා කියන්නේ. පුතේ බලන්න වට දෙකම පිරිමි ළමයි දෙන්නෙක් දිනන්න පුළුවන් අවස්ථා එන්නේ මෙන්න මෙතන නේද බලන්න. වට දෙකම පිරිමි ළමයි දිනන්න පුළුවන් අවස්ථා එන්නේ මෙන්න මෙතන ගන්න පුළුවන් නේද බලන්න. ඔය ටික ගන්න පුළුවන්. ඊගාට හෝ ගැහැණු ළමයි දෙන්නෙක්. එහෙම ඒ කියන්නේ වට දෙකම ගැහැණු ළමයි දෙන්නෙක් දිනන්න පුළුවන්. පුතේ බලන්න ගැහැණු ළමයි දෙන්නෙක් දිනන්න පුළුවන් අවස්ථා එන්නේ මේ ටික නේද කියලා. ඔය ටික නේද ඔය අහන්නේ. ඔය ටික නේද ඔය අහන්නේ. මේ තියෙන්නේ වට දෙකම පිරිමි ළමයි BB අවස්ථා ටික. මේ තියෙන්නේ වට දෙකම ගැහැණු ළමයි GG අවස්ථා ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ওই ටික අහන්න. ඒතරොල්ල වට කරලා පින්නකොට එක ලකුණයි. ඔක්කොම කතර වාට පේනවා 13ක් තියෙනවා. එහෙනම් ලියනවා පුතේ අපි සම්භාවිතාව 25න් 13යි. පුතේ ඒකට තව ලකුණයි. ලකුණු දෙකයි. ලකුණු දෙකයි ඈ. right. ඒ ටිකට මම ලකුණු 5ක් දුන්නා. ඒ ටිකට මම ලකුණු 5ක් දුන්නා. දැන් යනවා ඕකේම හරිනේ. රුක් සටහනට යනවා. ඒක කියන්නේ වෙනම කතාවක්. ඒකේ කියනවා මේක විශේෂ අවස්ථාවක් කියලා මේ දශම ආපු පොඩ්ඩක් බලාගන්න. ඒක නිසා මේක විශේෂයෙන් මම මේක ක්‍රම දෙකකට ඔයාලට හදලා පෙන්නනවා. එක්තරා පාසලකින් කලාප ක්‍රීඩා තරගයට නෙට්බෝල් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරලාදී අවුරුදු 16න් පහළ කණ්ඩායම් සහභාගී වෙන පළමු තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 0.3යිලු. මේ දාලා තියෙන්නේ. පුතේ ඕගොල්ලෝ දන්නවා අත්තක්කුඩ සම්පූර්ණ එකක් වෙන්න බෑ. භාගාවත් එකයි. දශමාවත් එකයි. පුතේ ජය ගැනීමේ සම්භාවිතාව 0.3යි නම් පරාජය වීමේ සම්භාවිතාව වෙන්නේ 0.7යි. ඒතර හරියට මේකක් වෙනවා. බය වෙන්න එපා. හරිද? ඔක සමහර ළමයි අහුවා පාග කරගෙන හදන්න පුළුවන්ද කියලා කමන්නේ. මේක උනම් 10න් 3යි කියලා ඔහම තියාගෙන නේද? මූ 10න් 7යි කියලා දාලා දෙපත් ලකුණු දෙනවා. ඉතින් මම නම් කියන්නේ දශම වලින් තියෙනවා නම් ඔයාලා දශම වලින් හදන්න බය වෙන්න එපා. භාග වලින් තිබ්බොත් භාග වලින් හදන්න. හරිද? මම දශම වලින් මේක හදලා පෙන්නනවා. මෙහෙම ගණන් ඇවිල්ලාද නැන්නේ කොට ඒ නිසා. right. ඔන්න ඌ හරි. ඔකට එකයි ඈ. දැන් කියනවා තව කණ්ඩායමක් ඉන්නවා අවුරුදු 18න් පහළ කණ්ඩායම. ඔවුන් සහභාගී වෙන පළමු තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 0.4කි. 16න් පහළට ඇඳපු බුක් සටහන මේකේ තියෙනවා කියලා කියනවා. ඒක සම්පූර්ණ කරන්න කියනවා. 18න් පහළ කණ්ඩායමේ ජයග්‍රහණය පෙන්වීමට මේ බුක් සටහන දීර්ඝ කරන්න කියනවා. හරි අපි දීර්ඝ කරමු. පුතේ
මෙන්න මෙහෙම යනවා මෙහෙම යනවා. මෙතන ලියා ගන්න මේ තියෙන 18න් 15 කණ්ඩායම කියලා ලියා ගන්න. එයාලගෙත් එන්න පුළුවන් පුතේ. මෙහෙම ඇද්දොත් ඊට මදි වෙයි වගේ නේ. right. එයාලගෙත් එන්න පුළුවන් පුතේ. ජය පරාජය ඒකේ ජය ගැනීමේ සම්භාවිතාව 0.4යි නැත්නම් 10න් 4යි කියලා දාන්න පුළුවන්. එහෙනම් පරාජය වීම 0.6යි නැත්නම් 10න් 6යි කියලා දාන්න පුළුවන්. මෙතරම් නැවත අත දෙකකට බෙදෙනවා. ඒකත් අර වගේමයි. ජය පරාජය 0.4යි කියලා දාන්න පුළුවන්. නැත්නම් 10න් 4යි කියලා දාන්න පුළුවන්. 0.6යි නැත්නම් 10න් 6යි කියලා දාන්න පුළුවන්. පුතේ මේ අතර එකකුත් මේ අතර එකකුත් විදිහට වාට ලකුණු තුනක් හම්බ වෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා. බලන්න මේ හැම අත්තක් උඩම සම්පූර්ණ එකයි. දැන් සමහරව මෙතෙන්ට 0.3 දාලා මෙතෙන්ට 0.4 දාලා ඉන්න බෑනේ. එක අත්තක් උඩ එන්නේ නැහැනේ පුතේ. එක අත්තක් උඩ එන්නේ නැහැ. ඒ නිසා ඔයාලට එහෙම ඒවා ගන්න බෑ. හරි. අපේ ළමෙක් අර මේ කලින් ගානේ රෝම ඉලක්කම් 3 නැවත හදලා පෙන්නන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම ඔහොම ඒක ඔහොම හදලා පෙන්නන්න. මොකද මේකත් කට්ටුනොත් එහෙම මේ ටික මේ නැති වෙන නිසා පුතේ. ඒකේ අහන්නේ මේ මං ආයි කියලා දෙන්න. හොඳයි අහපු එක ඈ. බලාගන්න. ඒක කියන්නේ පිරිමි ළමුන් දෙදෙනෙකු. ඒ කියන්නේ පුතේ වට දෙකම පිරිමි ළමයි දෙන්නෙකු හෝ. එහෙම නැත්නම් වට දෙකම ගෑනු ළමයි දෙන්නෙකු. වට දෙකයි තියෙන්නේ. ඒ වට දෙකේ එක්ක පිරිමි ළමයි. ඒ කියන්නේ පළවෙනි වටේත් පිරිමි ළමෙක් දීලා දෙවෙනි වටේත් පිරිමි ළමෙක් දිනනවා. මේ දෙන්නේ මේ BB අවස්ථා ටික මේ. හරිද? හෝ ගැහැණු ළමයින් දෙදෙනෙකු වට දෙකම ජය ගැනීම. මේ දෙන්නේ. ඒක දර පොඩ්ඩක් අර සිංහල පොඩ්ඩක් කියන්නේ ඕක මෙහෙම කිව්වනම් වාට තියෙනවා. වට දෙකම පිරිමි ළමයින් දෙදෙනෙකු හෝ වට දෙකම ගැහැණු ළමයින් දෙදෙනෙකු. එහෙම කිව්වනම් පොඩ්ඩක් ඕක උල්ට යනවා. පොඩ්ඩක් වෙනස් කරලා කියනවා පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු වට දෙකේ ජය ගැනීමේ සිද්ධිය. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඒක හොඳට කියවනේ. කියන්නේ වට දෙකේම පිරිමි ළමයි දෙන්නෙක් දිනන්නත් පුළුවන්. වට දෙකේම ගැහැණු ළමයි දෙන්නෙක් දිනන්නත් පුළුවන්. මේමම ගත්තේ වට දෙකේම පිරිමි ළමයි දිනන අවස්ථා ටික. BB අවස්ථා ටික. ඊගාවට අනව වට දෙකේම ගැහැණු ළමයි. මේ දින්නේ මේ. ඒක තමයි මම GG අවස්ථා ටික ගත්තේ. පැහැදිලිද? ඒ අරගෙන ඒ ඔක්කොම කතර ටික එකතු කරාම තමයි 25න් 13ක් කියලා. නැත්නම් සමහර ළමයි බලයි මේ අර ඒක නිකන් ප්‍රශ්න කිව්වම නේද මේ වට දෙකයි තියෙන්නේ. ඒ වට දෙකේදී පිරිමි ළමයි දෙන්නෙකුත් දීලා ගෑනු ළමයි දෙන්නෙකුත් දීලා කොහොමද හතර දෙනෙක් දිනන්න වගේ අදහසක් එනවනේ. නෑ. මේ දෙන්න ගන්න වෙනම. මේ දෙන්න ගන්න වෙනම. ඒ දෙකේ එකතුව තමයි යහන්නේ. පැහැදිලිද? තේරුම් නැත්නම් කියන්න. මම ආයෙ පාරක් කියලා දෙන්නම් ඈ. හරි. right. එතකොට ඔන්න මම මේ ප්‍රශ්නෙත් එහෙම කියලා දුන්නා. හරිනේ. එහෙම අහන්නෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. right. හොඳයි. ඊගාවට දැන් අපි හිතියේ මේ ගානේ අපි රුක් සටහන ඇදලා ඉවරයි. දැන් අහනවා රුක් සටහන ඇසුරෙන් ඉහත කුමන හෝ එක් කණ්ඩායමක් පමණක් ජය ගැනීමේ සම්භාවිතාව. අන්න පුතේ. ඒ කියන්නේ මෙහෙමයි මේ. ඔයාලා මේ උඩත් එන්නකෝ. උඩත් පුතේ ජ අත්ත. ජ කියලා කියන්නේ පුතේ දෙන්නම ජය ගැනීම. හරිද? ජ කියන එකේ තේරුම මොකද්ද? ජ කියන එකේ තේරුම තමයි මේ දෙන්නම ජය ගැනීම කියන එක. ඔන්න ආයෙ පුතේ මේ ගාන කියලා වුණා ඔය. හරි. ඕනේ අපිට. හරි. කොහොමනේ ආවේ? ජය පරාජය 0.3යි 0.7යි කියලා ආවා. ජය පරාජය 0.4යි 0.6යි කියලා ආවා. ජය පරාජය 0.4යි 0.6යි. මොන බලන්න මේ අත්ත ජ අත්ත මේ අත්ත ජ ප අත්ත මේ අත්ත ප ජ අත්ත මේ ප ජ මේ අත්ත ප අත්ත. ඒගොල්ලෝ කියන්නේ ප්‍රශ්නේ හොඳට කියවන්න. ඒගොල්ලෝ කියන්නේ ළමයි රුක් සටහන ඇසුරෙන් ඉහත කුමන හෝ එක් කණ්ඩායමක් පමණක් ජය ගැනීම. පුතේ එක කණ්ඩායමක් පමණක් කිව්වහම එකෙක් විතරයි.
ඒ කියන්නේ ජය අකුරු එකයි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මුයි මුයි විතරනේ ගන්න ඕනේ. පුතේ මුගේ අර්ථ සම්භාවිතාව ගන්න ඔයාලා භාගාව නම් කරන්නේ මේ භාග දෙක ගුණ කරන එකනේ. දැන් 10න් 3යි 10න් 6යි කියලා තිබ්බනම් ගුණ කරලා 100න් 18යි කියලා දාගන්නවා. දශමාවමත් ඔයගොල්ලෝ කරන්නේ ගුණ කරන එක. 0.3යි 0.6යි ගුණ කරන්නේ. දශම නැහැ කියලා හිතාගෙන ගුණ කරන්නකො. 6 වරක් 3 18යි. දශම ස්ථාන දෙකක් තිබ්බහම 0.1යි කියලා එන්නේ. දැක්කද? බය වෙන්න එපා. ඊට මේ අර්ථ මේ ඒක හොයන්න 0.7යි 0.4යි ගුණ කරා. ගුණ කරාම පුතේ දශම නැහැ කියලා හිතාගෙන ගුණ කරන්න 28යි. දශම ස්ථාන දෙකක් තිබ්බහම 0.28යි කියලා එන්නේ. මේක භාග කරලා හදපුවාට ඒ ගුණ කරාම 100න් 18යි කියලා. මේක භාග කරපුවා භාග වලට හරවලා හදපුවාට 100න් 28යි. ඔය ඒකත් හරි. මං යන්නේ දශම වලින් ඈ. ඔය අතු දෙකම නිසා උත්තරේ වෙන්න ඔය දෙන්න එකතු කරන්න. මේ දෙන්න එකතු කරන්න. ඉතින් ඔය දෙන්න එකතු කරාම එනවා 0.4යි 6යි කියලා. එහෙනම් 100න් පංගු වලින් ගත්තොත් නම් 100න් 46යි කියලා. ඉතින් පුතේ ඕකේ මම මේ ලිව්වට ඔයලා එකතු කිරීම දිවට එක ලකුණුකුත් උත්තරේට එක ලකුණුකුත් විදිහට ලකුණු දෙකක් දුන්නා. ලකුණු දෙකක් දුන්නා. හරි. හොඳ ගානක් ඈ. දශමත් එන්න පුළුවන්. දශමාවම බය වෙන්න එපා ළමයි. දශමාවම බය වෙන්න එපා. බය නැතුව හදන්න. දශමාවම බය නැතුව හදන්න. රයිට්. අන්තිම ගාන මේකේ කොහොමවත් හදන්න බෑ. කොටු දෙලේම මට ඇදලා පෙන්නන්න වෙනවා. හරි නේද මේක? ඉතින් එන්න පුළුවන් වෙනස් තැන්. ඔයාලා මේ වගේ තැන්වලදී විභාගෙදි නේද? වරද්ද ගන්න නැතුව හදන්න තමයි ඕනේ. වරද්ද ගන්න නැතුව හදන්න. දශමාවත් භාගාවත් ගාන හදන විදිහේ වෙනසක් නැහැ. අපි ගාන හදන්නේ එකම ක්‍රමයට තමයි. රයිට්. අන්තිම එක්කෙනා දත්ත නිරූපණයේ පාඩමේ සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් කියමු දීලා තිබා. මේකෙත් ගොඩක් අය මේ මම දැක්ක අඩුපාඩුවක් ඔයාලට ගොඩක් අයට තාම සමුච්ච සංඛ්‍යාත වක්‍රය අන්තස්ථතුත්තක පරාසයෙම හොයන්න බෑ. ඒක හදාගන්න ඈ. රයිට්. ගාන කියනවා එක්තරා පාසලක 11 ශ්‍රේණියේ සිසුන් 36 දෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහා වැය කරනු ලැබූ කාලය ඇසුරින් මේ වගුව තියෙනවලු. මේක සම්පූර්ණ කරන්න කියලා කියනවා. සම්පූර්ණ කරමු. 4යි 6යි අතර වගුවෙන් බැලුවාම ඔයාලට පේනවා 8ක් තියෙනවා. පුතේ සමුච්චි සංඛ්‍යාතේ තීරු යන්නේ මතකයි නේද? 2යි නම් 2යි 2යි 5යි එකතු වුණාම 7යි 7යි 8යි එකතු වුණාම 15යි. ඔය දෙන්න හරිනම් මම එක ලකුණක් දීලා තියෙනවා. ඊගාවට 15ට 10ක් එකතු වුණාම පුතේ 25යි. 25ට පුතේ මෙතන 31 වෙන්නේ. ඔන්න මේකෙන් බලලා ගන්න පුළුවන් 6ක් එන්න ඕනේ. මේ දෙන්න හරිනම් මම තව ලකුණක් දීලා තියෙනවා. ඒතර වග්ගුවට ලකුණු දෙකක් දීලා තියෙනවා ඈ. රයිට්. දැන් වගුව දිහා බලාගෙන අපි වක්‍රය අඳින්න යන්නේ. මෙන්න වක්‍රේ ගොඩක් දරුවෝ වරද්දලා තිබ්බ දේවල් බලා ගන්න. ඔයාලත් ඒ අඩුපාඩු කරන්න එපා. පුතේ වක්‍රේ පටන් ගන්න බිඳුවෙන්. එහෙනම් ඔයාලා මේ වක්‍රේ පටන් ගන්න ඕනේ පුතේ බිඳුවෙන්. බිඳුවට තිතක් තියාගන්න. බිඳුවට තිතක් තියාගන්න. බිඳුවට තිතක් තියාගන්න. හරිද? මෙන්න බිඳුව. මෙන්න බිඳුව. එතනින් තමයි වක්‍රේ පටන් ගන්නෙ. පුතේ බලන්න පන්ති ප්‍රාන්තරයේ බිඳුව දෙක කියන එකාගේ මට වගු පේන්නේ නැති නිසා මම ලියන්න සමුච්චි සංඛ්‍යාතයේ ඉන්නේ දෙක. පුතේ ඒ කියන්නේ දෙක කෙලින් දෙකේ ඉලක්කම කෙලින් ඕගොල්ලෝ දෙක ලකුණු කරගන්න ඕනේ. මේ දෙකේ ඉලක්කම කෙලින් ඕගොල්ලෝ දෙක ලකුණු කරගන්න. පොඩි කොටු දෙකක් ගියාම මෙන්න මෙතන හරිනේ. ඊගාවට පුතේ හතර ඉලක්කම කෙලින් සමුච්චි සංඛ්‍යාතයේ ඉන්නේ 7. හතර ඉලක්කම කෙලින් සමුච්චි සංඛ්‍යාතයේ ඉන්නේ 7 මේ 4 පහේ ඉන්න පොඩි කොටු දෙකක් 7 හරියට ලකුණු කරගන්න. 6 කෙලින් එන්නේ අපි හිස්තර පුරව ගත්තා. එතන 4 6 එනවයි කියලා කිව්වනේ 8ක්. ඒතර 15 කියලා කිව්වා. 6 කෙලින් එන්නේ 15. 6 කෙලින් එන්නේ 15 ලකුණු කරගන්න. 6 කෙලින් 15. ඊගාට පුතේ 8 කෙලින් 25. 8 කෙලින් 25 ලකුණු කරගන්න. ඊගාට පුතේ 10 කෙලින් 31 ලකුණු කරගන්න. 10 කෙලින් 31 ලකුණු කරගන්න. ඊගාවට 12 කෙලින් 36 12 කෙලින් 36 ලකුණු කරගන්න. හරි. පුතේ ලක්ෂයෙන් දැන මම එක ලකුණක් දුන්නා. වක්‍රේ හරියට ඇඳලා තව ලකුණක් දුන්නා. ඒතර ලකුණු දෙකක් දීලා ඇති. ආරම්භයත් හරියට දීපට තව ලකුණක් දුන්නා. ඒතර ලකුණු තුනක් දීලා ඇති. ඔන්න ඔහම එනවා වක්‍රේ. හරිනේ? ඔය තියෙන්නේ වක්‍රේ. ඒතර වක්‍රේ ලකුණු තුනක් ඔයාලට දීලා ඇති. හරිද?
දැන් ඉතින් ඔය වක්‍ර දිහා බලාගෙන තමයි ප්‍රශ්නට උත්තර ලියන්න තියෙන්නේ. බලන්න බින්දුවෙන් පටන් ගන්න තියෙනවද? හරි තැන් වල ලකුණු කරලා තියෙනවද? මම ලස්සනට ලකුණු කරලා පෙන්නනවා. මගේ තිත් ටික වෙනම පේන්නේ නැද්ද දන්නේ නැහැ. එක තිතක් එනවා මෙතන. ඒව චුට්ටක් බලන්න ඈ. මට ඊට වඩා මේක පැහැදිලිව අඳින්න අමාරුයි. හරි. දැන් මොනවද අහන ප්‍රශ්න? ප්‍රශ්න වල අහන මෙන්න මේවා. වගුවේ හිස්තැන් පුරවන් හරි සමුච්චි සංඛ්‍යාත වක්‍රයන් හරි වක්‍රය ඇසුරෙන් දිනකට පැය 7කට වඩා තම අධ්‍යාපන කටයුතු දූ සිසුන් ගන්න සොයන්න. පුතේ හොඳට බලන්න දිනකට පැය 7 පුතේ. ඔයාලා බලන්න පැය ඉන්නේ මේ පැත්තේනේ. පැය ඉන්නේ මේ පැත්තේ ඈ. දිනකට පැය 7 පුතේ 7 හොයාගන්න. දැන් මේ වගුව යන්නේ විදිය හරිය අමුතුයි. මේ වගුව යන්නේ සාමාන්‍ය වගුව නම් අපි යන්නේ පොඩි කොටුවකින් එකක් පයින්නවා කියන්නේ මූ එහෙම නැහැ. ඔයාලට පේනවද දන්නේ නැහැ මේකේ 7 හොයාගන්න ඕන 7 ඉන්නේ 6යි 8යි හරි මැද. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි 7 ඉන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? 7 ඉඳන් අඳිනවා. මෙතනනේ පුතේ 7 ඉන්නේ. 7 ඉඳන් අඳිනවා. මේ වක්‍රයට මම මෙහෙම කඩේරක් අඳිනවා. මෙහෙම කඩේරක් අඳිනවා මේ. වක්‍රය හම්බ වෙනකන් අඳිනවා මේ. වක්‍රය හම්බ වෙනකන් අඳිනවා. කොහොම අඳිනවා? මෙහෙම කඩේරක් ඇඳලා වක්‍රය හම්බ වෙන තැන තියෙනව නේද? ඒ පැත්තේ ඉඳන් මම මෙන්න මෙහෙට ඉරක් අඳිනවා. අඳලා බලන්න පුතේ. මෙහෙම අඳිනකොට ඔයාලට එනවා හරියට මේ ඉර එනවා 19 විතර කෙලින් එනවා. මගේ නම් පොඩි වැරදීම් වෙන්නේ නැති මගේ මේ ඉර ටිකක් මහත වැඩි. මම හිතන්නේ 20 වගේත් එන්න පුළුවන්. 21ක් එනවත් දන්නේ නැහැ. මට චුට්ටක් වල පොඩ්ඩක් chat එකට පුළුවන් නම් දාන්න එක ඈ. ඒ කියන්නේ 7 කෙලින් ඇඳාම ඒගොල්ලෝ අහන්නේ පැය 7කට වඩානේ නේද? 7 කෙලින් ඇඳාම මෙහෙම කඩේරක් මට එන්නේ ඔන්න ඔතෙන්ට. තොර පුතේ පටලව ගන්න එපා. උත්තරේ එන්නේ අපි හිතමුකෝ 19 කියලා. මට පොඩ්ඩක් එන උත්තර දාන්න ඈ. අවසාන උත්තරේට දාන්නේ 19 නෙමෙයි. ඇයි? 19 කියලා කියන්නේ පුතේ මේ ටික කියලා කියන්නේ 7ට වඩා අඩු ටික තමයි 19 කියලා කියන්නේ. ඒගොල්ලෝ අහන්නේ 7ට වඩා වැඩි ටික අහන්නේ. වැඩි පැත්තට කොච්චර ඉන්නවද කියලා අහන්නේ. ඉතින් පුතේ ඔක්කොම ළමයි 36යි කියලා ගන්න තිබ්බනේ. නේද? 36යි 7ට වඩා අඩු ටික 19යි නම් වැඩි ටික හොයන්න 36න් 19ක් අඩු කරා නම් වැඩි ටික 17යි කියලා අපිට හොයාගන්න තිබ්බා. 17යි කියලා හොයාගන්න තිබ්බා. අන්න මේකට උත්තරේ කවුරු හරි කෙනෙක් දාන්න පුළුවන් නම් ඈ. හරිද? මොකද මගේ මේ ඇඳපු ඉර ටිකක් මහත වැඩි නිසා මට එන උත්තර ටිකක් වෙනස් ඈ. 19ම දන්නේ නැහැ ඉන්නේ බලන්න. හරි. ඔන්න ඒකට උත්තරේ. පැය පැත්තෙන් තමයි මම ඒක පටන් ගත්තේ. පැය පැත්තෙන් පටන් අරන් තමයි හැදුවේ. පැය 7කට වඩා වැඩි. ඒ නිසායි 7න් යන්නේ. දැන් කියනවා මේකේ අන්තස් චතුර්ථක පරාසය හොයන්න. පුතේ අන්තස් චතුර්ථක පරාසය හොයන්න මට ඕනේ මුලින්ම Q1 හොයන්න. අන්න එතනදී වාට පිහිටීම ලියන්න වෙනවා. කොහොමද Q1 ගේ පිහිටීම හොයන්නේ? මුළු සංඛ්‍යාතිය 36යි ඒක 4ෙන් බෙදුවා නම් ඔයාලට එනවා 9 වෙනි තැන තමයි පුතේ Q1 ඉන්නේ 9 වෙනි තැන. දැන් මම මොකද කරන්නේ මේකේ වක්‍රයේ 9 වෙනි තැන ඉඳන් පුතේ මම මෙන්න මෙහෙට ඉරක් ගහන් එනවා. 9 වෙනි තැන ඉඳන් මම මෙන්න මේව මෙහෙට ඉරක් ගහන් එනවා. කඩ ඉරක් ගහන් ඉන්න. ඔහොම ඉරක් ඇඳගෙන එනවා 9 වෙනි තැන ඉඳන් මේ. ඉරක් ඇඳන් ඇවිල්ලා මේ හම්බෙන තැන තියෙනව නේද? එතනින් මම පල්ලෙහාට ඉරක් ඇඳලා බලනවා. බැලුවාම ඉන්නේ මෙන්න මෙතන. දැන් අපි ওই තැන හරියට හොයාගන්න ඕනේ. ඔව්. යන්තම් මං ඉස්සෙල්ලා අපි ප්‍රශ්නෙට එක දරුවෙක් උත්තරේ දාලා දෙනවා. නෑ එයාත් අහලා තියෙන්නේ වැරදිද කියලා. 16 වෙනි මට පොඩ්ඩක් පුළුවන් නම් ළමයෙක් ඉතින් මම මෙච්චර මහන්සිලා මේක කියන එකේ මේකට උත්තරේ කීයද කියලා දාන්නකෝ බලන්නකෝ. එක ළමයෙක්වත් රිප්ලයි කරලා නෑනේ. එකම එක දරුවෙක් විතරක් උත්තරේ හරිද වැරදිද කියලා අහලා තිනවා. මං හරි දාපු ළමයෙක්වත් දාන්නකෝ මේකට ආපු උත්තරේ කීයද කියලා. ඔන්න ඕක නිසා තමයි මම කැමරාව ඔන් කරන් ඉන්නේ කියලා. කෙනෙක් හැමදාම කියන්නත් බෑනේ දැන් ගෙවල් වල මිනිස්සුත් මේක අහගෙන ඉන්නවනේ. ඒතර අඩුම තරමේ මේ මිනිස්සුත් තේරෙන්න බෑ කො මේ මිනිස්සයා කියන එක නේද? කැමරාව ඔන් කරන් ඉන්න කිව්වා අපිට ඒකවත් ගෙදර ඉඳන් කරන්න පුළුවන් එපෑ කියන එක. මේක තමයි ප්‍රශ්නේ. හොඳයි. දැන් 19 ඉලුවාවේ. පුතේ 19 නම් එන්නේ 16 එන්න බෑදුවේ වැරදි. ඔයාට වක්‍රේ වාටේ ඒකේ වැරද්ද හොයාගන්න බැයි නම් චුට්ටක් මට වක්‍රේ ෆොටෝ එකක් ගහලා දාන්න. මම ඒතර වැරද්දක් තියෙනවා නම් කියන්නම් ඈ. හරිද 19 වෙන්නේ. ඒතකොට 19 නෙමෙයි අන්තිම උත්තරේ අඩු කරාම 17 එන්නේ. මෙතෙන් එන්නේ 19 කියලා ගොඩක් අය දාලා තියෙනවා. හරිද? එකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් පුතේ. තුනක් වගේ එහෙ මෙහෙ වෙන්න බෑ. එච්චර වෙනස් වෙන්න බෑ. හරිනේ? 20 වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සමහරවිට 20ත් ඇවිල්ලා තියෙනවා බෑ. හරි. රයිට්.
එයාට ඒක වැඩි අවුලක් වැරදිච්ච තැන හොයාගන්න බැයි නම් මට දාන්න. මේ WhatsApp එකට දාන්න. මම ඒතකොට කියන්න මොකද්ද වැඩි අවුලෙච්ච තැන කියලා. හරි. ඔන්න Q1 හොයන්න යන්නේ. මේවා බලා ගන්න. මේවා එනවා විභාගයට අනිවාර්යෙන් ඈ. අනිවාර්යෙන් මේ ගමන සමුච්චි සංඛ්‍යාත වක්‍රයක් එනවා. හරිද? මොකද මේ වාරේ හම්බෙච්ච පාඩමන්නේ. ඒතර මේවත් හොයන්නේ. Q1 හොයන්නේ මෙතනදී මුළු සංඛ්‍යාතයේ 36 4ෙන් බෙදුවා 9 වෙනි තැන. මෙන්න මම 9 ඉඳන් ඉරක් කරන මට ආවේ මෙතෙන්ට. දැන් අපිට තියෙනවා හෙන්න ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මේ පොඩි කොටුවකින් කීයක් පයින්නවද කියන එක. මේ බලන්න. පුතේ මෙතන තියෙන්නේ 5නේ. පුතේ ඔයාලට පේනවද කොටු 5ක් ගියාම එකක් පයින්නවා කියලා. එකක් කියන්නේ 0.10ක් පයින්. හරිද? මේ කොටු 5ක් ගියාම 0.10ක් පයින්නවා. ඒ කියන්නේ එක කොටුවකින් ඔයාලට පේනවද එක චූටි කොටුවකින් 0.2ක් පයින්නවා කියන එක ඔයාලට පේනවද? එක චූටි කොටුවකින් 0.2ක් පයින්නවා කියන එක. එහෙනම් මෙතන 4.2 නම් පුතේ තව එකක් පෙන්නහම එන්නේ මෙන්න Q1 4.4. ඔගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් ඈ. කියන්නේ 4.6 එහෙම ඇවිල්ලා තිබ්බවා තියෙනවද දන්නේ නැහැ හරිය ඈ. හරිද? මට ආවේ 4.4. හරිනේ. ඊගාවට පුතේ Q3 හොයන්න. Q3 ගේ පිහිටීම හොයන්න. අපි මොකද කරන්නේ? Q3 හොයන්න මුළු සංඛ්‍යාතය 4ෙන් බෙදලා 3ෙන් ගුණ කරන්න ඕනේ. අන්න එතන තමයි ඉන්නේ. ඒ කියන්නේ 27 වෙනි තැන තමයි පුතේ Q3 ඉන්නේ. 27 වෙනි තැන. ඔන්න මම අඳිනවා පුතේ 25 26 27 ඉඳන් මේ ප්‍රස්ථාරය හම් වෙනකම් මම මෙන්න මෙහෙම කඩේරක් අඳිනවා. ඔයාලා කඩේරිය අඳින්නේ නැහැ. මට කඩේරිය අඳින්න අමාරු නිසා තමයි මම මෙහෙම අඳින්නේ. හරිනේ. ඔන්න ඔහම අඳිනවා. එන්දහම් මට එනවා ඔතෙන්ට. ඉතින් දල වශයෙන් බැලුවොත් මං කිව්වා පොඩි කොටුවකින් 0.2ක් පයින්නවා 8.6ක් වගේ එනවා. ඕකත් 8.4 වගේ එහෙම එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 8.6යි කියලා මට එනවා Q3. Q1 4.4යි Q3 8.6යි අන්තස්ථතුරුතක පරාසය හොයන්න Q3 ගෙන් Q1 අඩු කරනවා. ඒ කියන්නේ 8.6න් 4.4ක් අඩු කරා නම් උත්තරේ එනවා පුතේ අපිට කීයද 4.2යි කියලා. උත්තරේ කීයද එන්නේ 4.2යි කියලා එනවා. right. අනිවාර්යෙන් බලා ගන්න. අපි O level ගණන් 5ක් 6ක් මේ පාඩම් වලින් හැදුවා. මේවා වැරදි අය අඩුම තරම දැන් මේ ගානක් ටිකක් අමාරු ගානක්. අපි හදපු O level ගණන් ටික හරි අනිවාර්යෙන් බලා ගන්න. පාඩු වෙන්නේ නැහැ බලාගත්තයි කියලා. මොකද විභාගෙට අනිවාර්යෙන් එනවා ඈ. විභාගෙට අනිවාර්යෙන් එනවා. right. ඔන්න අපි පේපර් එක. මේකේ ලකුණු දෙන විදිහත් කියන්න මට ඒක කියන්න බැරි වුණා. අර මේ වක්‍රෙට මම ලකුණු 3ක් දෙන්න දැන් වෙනකන් කිව්වනේ. පැය 7ට වඩා කියන එක හදලා තිබ්බනම් පුතේ එයා උත්තරේ හරියට හොයලා තිබ්බනම් එතන ලකුණු දෙකක් දුන්නා. මෙතන Q1 හෙව්වට එක ලකුණුකුත් Q3 හෙව්වට එක ලකුණු Q1 හෙව්වට එක ලකුණුකුත් Q3 හෙව්වට එක ලකුණුකුත් පරාසය හෙව්වට එක ලකුණුකුත් විදිහට ලකුණු 3ක් දුන්නා. දරුවෙක් කනවා 4.6 වැරදිද කියලා නෑ නෑ වැරදි නෑ. මං කිව්වේ දශමයක් කියන්නේ එක කොටුවක් මේකේ දශම දෙකක් එහෙම වෙන්න පුළුවන් ඈ. ඒක ගැටලුවක් නෑ. හරි හොඳයි. ඔන්න අපි ඒ කොටස සම්පූර්ණයෙන්ම කතා කළා. ආ